සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං khන්ති පරමං තපෝති තික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපඝාති න සමනෝ හෝති පරං විහෙඨයන්තෝ අනූපවාදෝ අනූපඝාතෝ පාති මොක්ඛේච සංවරෝ මත්තං යුතාච බද්ධස්මින් පන්තංච සයනාසනං අධිචිත්තේච ආයෝගෝ ඒතං බුද්ධාන ශාසනං සාධු සාධු සාධු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හොඳයි සියලු දෙනාට තෙරුවන් සරණයි. අදත් සුපුරුදු ආකාරයට අපි අපේ අභිධර්ම පන්ති ආරම්භ කරන්න සූදානම් වන්නේ. එතකොට ගිය සතියේ ගිය අභිධර්ම පන්ති වාරයේදී අපි සාකච්ඡා කරන්න යෙදුණු පිළිබඳව මේ කාටත් පැහැදිලි ඇති නේද? එතකොට අදත් එහෙමනම් අපේ අභිධර්ම පන්ති අපි ආරම්භ කරන්න සූදානම් වන්නේ. එතකොට අපි ගිය අභිධර්ම පන්ති වාරයේදී සාකච්ඡා වාරයේදී අපි කතා කරන්නට යෙදුනේ මොනව පිළිබඳවද? ලෝභ මූල සිත් පිළිබඳව තමයි අපි කතා කරන්නට යෙදුනේ. ගිය අභිධර්ම පන්ති වාරයේදී අපි සාකච්ඡා කරන්න යෙදුනේ ලෝභ මූල සිත් පිළිබඳව. එතකොට ඒ පිළිබඳව හැම දිනෙකටම පැහැදිලි වෙන්න ඇති. නැවත වතාවක් පොඩ්ඩක් මතක් කරලා දීලා ඉවර වෙලා අපි ඊළඟ පාඩමට ප්‍රවිෂ්ඨ වෙමු. අභිධර්මාර්ථ සංග්‍රහයට අනුරූපීව තියෙන. එතකොට ගිය සාකච්ඡා වාරයේදී අපි කතා කරා කිව්වේ මොනව පිළිබඳවද? ලෝභ මූල සිත් පිළිබඳව. සිත් 89ක් තියෙනවා. කීයක් තියෙනවද? 89ක් තියෙනවා. දීර්ඝ ක්‍රමයට 121යි. ඒ වගේම කෙටි ක්‍රමයට 81ක් තියෙනවා. ඒ 81න් කාමාවචර සිත් 54ක් තියෙනවා. රූපාවචර සිත් 15ක් තියෙනවා. අරූපාවචර සිත් 12ක් තියෙනවා. ලෝකෝත්තර සිත් 8ක් තියෙනවා. කාමාවචර සිත් 54න් අකුසල සිත් 12ක් තියෙනවා. අහේතුක සිත් 18ක් තියෙනවා. කාමාවචර සෝබන සිත් කීයක් තියෙනවද? 24ක් තියෙනවා. අකුසල් සිත් 12හි ලෝභ මූල සිත් 8ක් තියෙනවා. ද්වේෂ මූල සිත් 2ක් තියෙනවා. මෝහ මූල සිත් 2ක් තියෙනවා. එතකොට ඒ ලෝභ මූල සිත් පිළිබඳව අකුසල් සිත් 12හි ලෝභ මූල සිත් පිළිබඳව තමයි අපි කතා කරේ. ලෝභ මූල සිත් 8ක් තියෙනවා. සෝමනස්ස සහගත ditthිගත සම්පයුත්ත අසංකාරික සිත, සෝමනස්ස සහගත ditthිගත සම්පයුත්ත සසංකාරික සිත, සෝමනස්ස සහගත ditthිගත විප්පයුත්ත අසංකාරික සිත, සෝමනස්ස සහගත ditthිගත විප්පයුත්ත සසංකාරික සිත, උපේක්ඛා සහගත ditthිගත සම්පයුත්ත අසංකාරික සිත, උපේක්ඛා සහගත ditthිගත සම්පයුත්ත සසංකාරික සිත, උපේක්ඛා සහගත ditthිගත විප්පයුත්ත අසංකාරික සිත, උපේක්ඛා සහගත ditthිගත විප්පයුත්ත සසංකාරික සිත කියලා. ඒ විදිහට ලෝභ මූල සිත් 8 පිළිබඳව අපි කතා කරා. ලෝභ මූල සිත් ඇති වෙන්නේ කොහොමද කියන එක පිළිබඳවත් ඒ වගේම ඒ වගේ ප්‍රභේද සම්බන්ධව අපි කතා කරා. එතකොට දැන් මේ ලෝභ මූල සිත් 8හි තියෙනවා අසංකාරික සිත් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. සසංකාරික සිත් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. එතකොට උපේක්ෂා සහගත සිත් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ඒ වගේම සෝමනස්ස සහගත සිත් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. සම්ප්‍රයුක්ත සිත් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. විප්‍රයුක්ත සිත් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ඒ විදිහට සම්ප්‍රයුක්ත, විප්‍රයුක්ත, අසංකාරික, සසංකාරික, සෝමනස්ස සහගත, ඒ වගේම උපේක්ඛා සහගත කියලා මේ විදිහට 4 දෙපැත්තට බෙදලා ගිහපම මේ ලෝභ මූල සිත් නම් 8ක් තියෙනවා. පැහැදිලිද? එතකොට ඒ ලෝභ මූල සිත් කර්මපත භාවයට පත්වෙන ආකාරය පිළිබඳවත් දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි කතා කරා දසකුසල කර්මපතයන්ගේ ප්‍රාණඝාතේ හැරපියලා ඊට පස්සේ අවිද්‍යා ව්‍යාපාදයේ කියන එක හැරපියලා ඒ වගේම
අනිත් එක මොකක්ද? පරුසා වාචා. පරුස වචන කියන එක හැරපියලා මේ තුන හැරපියපුවාම අනිකුත් අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, සම්ප්‍රප්පලා, මිත්‍යා දෘෂ්ටි කියන මෙන්න මේ හතෙහි යෙදෙනවා. මේ හත සිද්ධ වෙන්නේ කර්මපත හත සිද්ධ වෙන්නේ ලෝභ මූල සිත් 8න්. ඊට අමතරව මේ ලෝභ මූල සිත් නොඑක ආකාරයට ඇති වෙනවා. දැන් මේ වගේ තියෙනවා ප්‍රතිසන්දි විපාකස කර්මපතයක් බවට පත් වෙනවයි කියලා කිව්වේ ප්‍රතිසන්දි විපාක සලසනු ලබන අයුරින්. පැහැදිලිද? ප්‍රවෘත්ති විපාකහල දැන් අපි කියමුකෝ යම්කිසි ආකාරයට යම් දේවල් පිළිබඳව අපි දැඩි ලෝභයක් හිතේ පවතිනවා නම් ආසාවක් ඇති වෙනු ලබනවා නම් ඒ වගේම යම් වස්තුන් කෙරෙහි යම් ආකාරයකට ඇති වෙනවා නම් ආසා ආදී ස්වභාවයවල් ඒවා හේතු කොටගෙන සමහර දේවල් කර්මපත බවට පත් වෙන ඒවත් තියෙනවා. සමහර දේවල් කර්මපත බවට පත් වෙන ප්‍රතිසන්දි විපාක තත්වයට යන්නේ නැතුව ප්‍රවෘත්ති විපාක සලසනු ලබන ආකාරයටත් එහෙමත් තියෙනවා. පැහැදිලිද? එතකොට ওই විදිහට අපි ලෝභ මූල සිත් පිළිබඳව ලෝභ මූල සිත් දැන් අභිධර්මාර්ථ සංග්‍රහයේ දක්වන්නේ ලෝභ මූල සිත් 8යි. ඒ කියන්නේ ධම්ම සංගණියේ එන අයුරෙන් අභිධර්මාර්ථ සංග්‍රහයේ සංග්‍රහිත කරලා තියෙන ලෝභ මූල සිත් 8යි. ඒකයි ඉමානි අට්ඨපි ලෝභ සහගත චිත්තානි නාම. ලෝභ මූල චිත්තානි නාම කියලා ඒ විදිහට දක්වන්න යෙදුනේ. 8ක් තියෙනවා ලෝභ මූල. ඒ අට්ඨපි කියන එක තමයි එක්තරා විදිහකට දැන් ස්වરૂප වශයෙන් අරගෙන මේ ටීකා ග්‍රන්ථවල විස්තර කරන්නේ ලෝභ මූල සිත්. මම දීර්ඝ වශයෙන් විස්තර වශයෙන් කිව්වා ලෝභ මූල සිත් කීයක් උපදිනවද? 3024ක් වෙන ආකාරය පිළිබඳව කතා කරා නේද? ලෝභ මූල සිත්. එතකොට අර ලෝභ මූල සිත් 8 කර්මපත 7න් වැඩි වෙනවා. කර්මපත 7න් වැඩි වෙනවා. එතකොට ඒ 8 කර්මපත 7න් වැඩි වුණාම ඒ වැඩි වෙන එක වැඩි වෙන්නා වූ එක නැවත වතාවක් අරමුණු 6න් වැඩි වෙනවා. ඒ අරමුණු 6න් වැඩි වෙලා ඒ එන එක ඡන්ද චිත්ත විරිය කියන මේ අධිපති ධර්ම 3න් 4න් නෙමේ විමර්ශාදිපාය හැරපියලා අධිපති ධර්ම 3කින් වැඩි වෙනවා. ඒ අධිපති ධර්ම 3න් වැඩි වුණා වූ එක නැවත වතාවක් කර්මත්‍රයෙන් වැඩි වුණාම කීයක් වෙනවද? 3024ක් ලෝභ මූල සිත්. ওই විදිහට අපි ලෝභ මූල සිත් පිළිබඳව අපි කතා. දැන් එතකොට අද අපි කතා කරන්නේ මොනවා පිළිබඳවද? දෝෂ මූල සිත් පිළිබඳව. පැහැදිලිද? දෝෂ මූල සිත්. එතකොට දෝෂ මූල චිත්තය කියලාම දාමුනේ. දෝෂ මූල චිත්තය. ඒ විදිහට. එතකොට දෝෂ මූල චිත්තය පිළිබඳව තමයි අපි කතා කරන්නේ. එතකොට දේශ මූල සිත් කීයක් තියෙනද? අභිධර්මාර්ථ සංග්‍රහයේ එන එකම අපි බලමු. දේශ මූල සිත් තියෙනවා කොහොමද? දෝමනස්ස සහගතං පටිග සම්පයුත්තං අසංකාරික මේකං සසංකාරික මේකන්ති ඉමානි වේපි පටිග සම්පයුත්ත චිත්තානි නාම කියලා ඒ විදිහට දක්වනවා. එතකොට දේශ මූල සිත් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. දෝමනස්ස සහගතං පටිග සම්පයුත්තං අසංකාරික මේකං සසංකාරික මේකං. දෝමනස්ස සහගත පටිග සම්පයුත්ත අසංකාරික කියලා සිතකුත් තියෙනවා. දෝමනස්ස සහගත පටිග සම්පයුත්ත සසංකාරික කියලා සිතකුත් තියෙනවා. පැහැදිලිද? එතකොට මේ දේශ මූල චිත්තය කියන්නේ කුමක්ද? දැන් අපි කිව්ව මුලින් මතක දැන් අර ඔය කියනු ලබන හැම කරුණකටම අර සිත කියන කාරණාවට මුලින් එන්න ඕනේ. චිත්තය කියන එක. මම කිව්වා චිත්තය කියලා කියන්නේ සබ්බ චිත්ත සාධාරණ වශයෙන් කියලම හැම ආකාරයකටම මේ චිත්තය කියන එක දෙන. එතකොට දැන් පරමාර්ථ ධර්මියෝ නම් 81යි තියෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තාම 81යි. ඊට වඩා වැඩි ආකාරවලටත් ඉතින් කියනු ලබන ආකාර තියෙනවා. බෙදලා වෙන් කරලා ගත්තොත් එහෙම. නමුත් අපි දැන් චිත්තය කියන එක ධර්ම ස්වභාවයක් හැටියට ගත්තොත් එහෙම සිත එකක් හැටියට අරගෙන ඒ වගේම චෛසික දෙපනසක් හැටියට අරගෙන ඊට පස්සේ රූප ධර්ම 28 ඒ විදිහට අරගෙන ඊට පස්සේ නිර්වාණ ආදි වශයෙන් මේ විදිහට බෙදලා ගත්තාම පරමාර්ථ ධර්මියෝ නම් කීයද 81ක් තියෙන. ඒකෙන් මේ චිත්තය කියන එක ධර්ම ස්වභාවයක් ඇටියට ගත්තොත් මම කිව්වා අර අරමුණු දැන ගැනීම ලක්ෂණය කරගෙනයි පද හැම වෙලේම හොඳට මතක තියාගන්න. සිතක් උපදින්නේ කොහොමද? අරමුණක් ඇතිවමනේ. අරමුණක් ඇතිවමයි සිතක් උපදින්නේ. පැහැදිලිද? එතකොට ඒ
අරමුණක් ඇතිවම සිතක් උපදිනකොට දැන් මේ දෝමනස සහගත සිතකුත් උපදින්නේ ඒ විදිහටම තමයි. පැහැදිලි. දෝමනස සහගත පටිඝ සම්පුත අසංඛාරික සිත. මේන් කියන්නේ මොකද්ද? යම් ගනු ලබන අරමුණක් තියෙනවා නම් ඒ අරමුණෙහි මිහිරිභාවය, ඒ කියන්නේ අරමුණ ප්‍රියමනාපණං, අරමුණ මිහිරිණං, ඒ වගේම බොහොම ප්‍රසාද ජනකණං ඒ අවස්ථාවේදී ලෝභ මූල සිත් ඇති වෙන්නේ. පැහැදිලිද? නමුත් දැන් අරමුණ අප්‍රියණං, පැහැදිලිද? අරමුණ අමනාපණං, අරමුණ අපිට එක්තරා විදිහකට මිහිරි භාවයක් නැත්තම් ඒ අරමුණෙහි අනිෂ්ට ගතිය, අමිහිරි ගතිය අරමුණු කරමින් එක්තරා විදිහකට විඳිනු ලබන යම් දුක් සහ යම් අමිහිරි වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව විඳිමින් තමයි පහළ වෙන්නේ මොකක්ද? දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංකාරික හෝ සසංකාරික කියන ලබන මේ සිත. ඒ කියන්නේ අර හොඳට මතක තියාගන්න. දැන් මේ දෝමනස්ස සහගත සිත් දෙකයිනේ. පටිඝ සම්පයුත්ත සිත් දෙකක් තියෙනවා. පැහැදිලිද? කීයක්ද? කියමුකෝ සිත් දෙකයි. පැහැදිලිද? මේකේ තියෙන දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත දෝමනස්ස කියලා එකකුත් තියෙනවා. පැහැදිලිද? අපි එහෙම ගමු. දෝමනස්ස අනිත් එක තමයි පටිඝ සම්පයුත්ත කියන එක. ඒ දෙක වෙන් කරලා අපි ඉගෙන ගමු. පටිඝ සම්පයුත්ත. පටිඝ සම්පයුත්ත. පටිඝ සම්පයුත්ත. මේ දෝමනස්සය කියලා කියන්නේ මොකක්ද? දැන් බලන්න දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත. දැන් මේවා දේශ මූල සිත්නේ. පැහැදිලි මේවා දේශ මූල. දැන් මේ එක සිතක තියෙන. ඒ කියන්නේ දැන් මේ පළවෙනි දෝමනස්ස සහගත සිතෙත් මේ දෙකම තියෙන. දෙවෙනි දෝමනස්ස සහගත සිතෙත් මේ දෙකම යෙදෙනු ලබනවා. පැහැදිලිද? එතකොට දැන් දෝමනස්ස සහගත සිත් කියලා කියන්නේ මේවා දේශ මූල සිත්. පැහැදිලිද? ඒ කියන්නේ දැන් මං කියවනේ අර දැන් ලෝභ මූල චිත්ත පිළිබඳව විස්තර කරන තැනේදී කිව්වා අකුසල් මුල් කීයක් තියෙනවයි කියලාද? අකුසල් මුල් 3ක් තියෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ. එතකොට ලෝභයයි මෝහයයි යෙදිලා ඉවර වෙලා හටගන්නේ මොකක්ද? ලෝභය මුල් වෙලා මෝහයත් එක්ක යෙදිලා ඒ හේතු දෙක යෙදිලා පහළ වෙන ලෝභ මූල සිත්. ද්වේෂයයි මෝහයයි යෙදිලා මේ ඒ මූල දෙක යෙදිලා ඉවරලා පහළ වෙන මොකක්ද? ද්වේෂ මූල සිත්. හැබැයි ප්‍රධානම වෙන්නේ මූලයේ හැටියට, ඒ කියන්නේ මුල් වෙන්නේ පැහැදිලි උස්සන්න භාවයටපත් වෙන්නේ මොකක්ද? ද්වේෂ සහගත සිත් දෙකේ, දෝමනස්ස සහගත සිත් දෙකේ ද්වේෂය නැමැති. පැහැදිලිද? ද්වේෂය නැමැති මෙන්න මේ මූල ධර්මයේ. පැහැදිලිද? මොකක්ද? ද්වේෂය නැමැති මූල ධර්මයේ තමයි ඒ කියන්නේ දැන් ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ මූල ධර්ම. ද්වේෂය නැමැති මූල ධර්මයේ තමයි මූලය. හරිද? තමයි දෝමනස්ස සහගත සිටී උස්සන්න ධර්මයේ බවට පත්. මෝහයක් තියෙනවා. එතකොට මේ දෝමනස්ස සහගත සිත් දෙකම ද්විහේතුකයි. පැහැදිලිද? ද්විහේතුකයි. එතකොට ද්විහේතුකයි කියලා කිව්වෙ මොකක්ද? හේතු දෙකක්ම යෙදිලා තියෙනවා. පැහැදිලි හේතු දෙකක් යෙදලා තියෙන ආදී තමයි ද්විහේතුකයි. එතකොට මේ දෝමනස්ස සහගත කියලා කියන්නේ අර මම කියවනේ දැන් සෝමනස්ස සහගත කියලා එකකුත් ලෝභ මූල සිතෙහි. හරි. ඒ වගේ තමයි දෝමනස්ස සහගත කියලා කියන්නේ සිතෙහි යම් එක්තරා විදිහකට අමිහිරි වේදනාවක්. පැහැදිලිද? ඒ කියන්නේ සිතක් අරමුණක් ඇතුව සිතක් උපදිනවා නම් ඒ අරමුණක් ඇතුව සිතක් උපදිනකොට ඒ අරමුණෙහි යම් අමිහිරි ගතියක් පැහැදිලිද? හිත සතුටු නොකරනු ලබන ස්වභාවයක් තියෙනනේ. ඒ ස්වභාවයත් එක තමයි මේ දෝමනස්ස වේදනාව. මෙතනදී කියන්නේ මේ දෝමනස්ස කියන එකෙන් කියන්නේ මොකක්ද? දොම්නස් වේදන. දැන් මම කිව්වා වේදනාව එක්තරා ආකාරයකට තුන් වැදෑරුම් වෙනවා. දෝමනස්ස, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා සහගත වේදනා කියලා තුන් වැදෑරුම් වෙනවයි කියලා කියන්නේ. ඒ කියන්නේ ගනු ලබන අරමුණෙහි ඒ පවතිනු ලබන රසය අනුභව කරනවයි කියන එක තමයි මම මොකක් කියලා කිව්වද? වේදනාව කියලා එක. ඒ රසය තියෑදෑරුම් වෙනවා. පැහැදිලිද? ඒක තමයි කිව්වේ සෝමනස්සයි, දෝමනස්සයි, උපේක්ෂා සහගතයි. දැන් මෙතනදී මේ ද්වේෂ මූල සිත්වලදී මොකක්ද වෙන්නේ? අරමුණෙහි අමිහිරි ගතියක් තියෙනවා නම් අප්‍රිය ස්වභාවය ඒ අමිහිරි ගතිය විඳිමින් පැහැදිලි පහළ වෙන්නේ මොකක්ද? දෝමනස. ඒ කියන්නේ අරමුණ ප්‍රිය නැත්තම් අරමුණ අපිට එක්තරා ආකාරයකට ප්‍රිය එළවණු ලබන ස්වභාවයක් නොවේයි නම් මොකද වෙන්නේ? ඒ අප්‍රිය නිසාම මොකක්ද ඇති වෙන්නේ? අපිට අමිහිරි වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව තමයි මෙතනදී කිව්වේ දෝමනස්ස සහගත. එතකොට මෙන්න මේ දෝමනස්ස සහගත කියන එක වේදනාස්කන්ධයට ඇතුළත් වෙන්නේ. පැහැදිලිද? මේක මොකේටද ඇතුළත් වෙන්නේ? වේදනාස්කන්ධ පරියාපන්න වූ ධර්මතාවයක්. පැහැදිලිද? මේ දෙකට බෙදලා ගත්තාම දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත කියන
අසංකාරික කියන පළවෙනි සිතේ ඒත් ඒ වගේම දෙවෙනි සිතේත් මේ දෝමනස්සය කියන එක වේදනාස්කන්ධ පරියාපන්නයි. පැහැදිලිද? එතකොට අර අතනත් එහෙමයි. සෝමනස්ස සහගත කියන තැනෙත් ඒත් ඒ විදිහටම තමයි. මේ පටිඝ සම්පයුක්ත කියන තැනේදී අන පටිඝය කියලා කියන්නේ මොකක්ද? පටිඝය කියලා කියන්නේ සංස්කාර කන්දේට ඇතුළත් වෙන. හිමත් නැත්තම් මේ පටිඝ සම්පයුත්තේ කියන එක්තරා විදිහට ද්වේෂය නැමැති චෛතසික ධර්මය. සංස්කාරස්කන්ධ පරියාපන්නයි. මොකක්ද? සංස්කාරස්කන්ධ පරියාපන්නයි. ඒකයි මෙතනදී මේක පටිඝ සම්පයුක්ත කියලා කියන්නේ. මේකෙන් කියන්නේ චෛතසික ධර්මය. මොකද දෝමනස්ස පටිඝය නැමැති. පටිඝය නැමැති චෛතසික ධර්මයේ පිළිබඳව තමයි මෙතනදී මේ පටිඝ සම්පයුක්තක. එතකොට මෙතනදී සෝමනස්ස සහගත කියලා කියන්නේ වේදනාස්කන්ධ පරියාපන්න වූ වේදනාසෝ ඒ කියන්නේ අරමුණේ රසය අනුභව කරමින් පහළ වනු ලබන වේදනා චෛතසිකයම තමයි. නමුත් ඒක වේදනාස්කන්ධ පරියාපන්නයි. හොඳට මතක තියාගන්න. එතකොට දැන් ගත්තොත් එහෙම දැන් කොහොමද රූප වේදනා සංඥා සංඛාර විඥානනේ පංච උපාදානස්කන්ධය ගත්තොත් එහෙම දැන් ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයට චිත්ත චෛතසික රූප ධර්මය ඇතුළත් කරොත් එහෙම රූපය කියන එක රූපස්කන්ධ පරියාපන්නයි. පැහැදිලිද? රූපස්කන්ධ පරියාපන්න අපි ගත්තොත් රූප නැමැති පරමාර්ථ ධර්ම ටික රූපස්කන්ධ පරියාපන්නව දානවා. ඇතුළත් කරනු ලබනවා. ඒ කියන්නේ ඇතුළත් කිරීම කියන එක සිද්ධ කරන රූපස්කන්ධයට ඒ විදිහට වර්ග කරනකොට. ඊට පස්සේ දැන් වේදනා කියන කොටසට වේදනාස්කන්ධයම තමයි. පැහැදිලිද? වේදනාස්කන්ධය. එතකොට ඒ විදිහට. ඊට පස්සේ රූප වේද සංඥා කියන කොටස සංඥාස්කන්ධය. 52 චෛතසික ධර්මයෝ තියෙනවනේ. ඒ චෛතසික ධර්ම කීයක් තියෙනවද? 52ක් තියෙන. ඒ 52කින් වේදනා චෛතසික වේදනාස්කන්ධයටත් සංඥා චෛතසිකය සංඥාස්කන්ධයටත් දානවා. ඊතුරු චෛතසික ධර්ම 50ම සංස්කාර ස්කන්ධයට ඇතුළත් කරනු ලබනවා. පැහැදිලිද? චිත්ත එතකොට විඥාණය කියන එක ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කතාවට ආපුවාම අපි පොඩ්ඩක් ඒකත් බලමු. කොහොමද? දැන් රූප ඊට පස්සේ වේදනා ඊට පස්සේ සංඥා සංඛාර විඥාන. එතකොට මේක රූපස්කන්ධය. රූප ඒ කියන්නේ දැන් රූප කියන එක දැන් රූපස්කන්ධයනේ. එතකොට අපි මෙතන ස්කන්ධ කියන එකක් දාගන්න මම මේ පංච උපාදානස්කන්ධය විදිහට විස්තර කරනවා. එතකොට පරමාර්ථ හතර ගත්තොත් එimhe චිත්ත චෛතසික රූප නිබ්බාන නිර්වාණය පැත්තකින් තියන්න මේකට ඇතුළත් වෙන්නේ රූප පරමාර්ථයමයි. පැහැදිලිද? එතකොට රූප කොටසම තමයි පරමාර්ථයෙන් ඇතුළේ. දැන් මම මෙතන ස්කන්ධ කියලා තියෙන්න ඕනේ මම ඒ කෙටි ක්‍රමයට ලිව්වේ. ඒතර වේදනාවට දෙපණක් චෛතසික ධර්මයන්ගෙන් වේදනා චෛතසික. එහෙමත් නැත්නම් වේදනා චෛතසිකේම තමයි වේදනාස්කන්ධයට යන්නේ. පැහැදිලි? වේදනා චෛතසිකේමයි. හරිද? ඊට පස්සේ සංඥාවට යන්නේ දෙපණක් චෛතසික ධර්මයන්ගෙන් මොකක්ද? සංඥා චෛතසිකේම තමයි. හරිද? සංඥා චෛතසිකේම තමයි. පැහැදිලිද? ඒ විදිහට. ඒතර සංඛාරස්කන්ධ කියන එකට අනිත් චෛතසික ධර්ම 50ම මේ දෙක හැරක් පියපුවාම දැන් මේ දෙකත් එක්කනේ 52ක් වෙන්නේ. අනිත් චෛතසික ධර්ම කීයද? 50ම ගණිනවා. එතකොට විඥානය කියන එකට චිත්තය සිතම තමයි. ඒ කියන්නේ අර සිත් 89ම මේ විඥානස්කන්ධයට ඇතුළත් කරන සිත් 89ම හොඳේ. සිත් 89ම විඥානස්කන්ධයට ඇතුළත් කිරීම කියන එක සිද්ධ කරනු ලබනවා. පැහැදිලිද? එතකොට දැන් මතක ඇති ඔන්න ඔය විදිහට ගත්තාම දැන් අපි ගත්තනේ අර දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත කියලා. එතකොට දෝමනස්ස ඊට මේක පටිඝ සම්පයුක්ත. පටිඝ සම්පයුක්ත. එතකොට මේක වේදනාස්කන්ධ පරියාපන්නයි. මේක සංස්කාරස්කන්ධ පරියාපන්න. ඒ කියන්නේ පටිඝේ නැමැති චෛතසික ධර්මය. ඒ කියන්නේ අරමුණෙහි ගැටෙනු ලබන ස්වභාවය. පැහැදිලිද? අරමුණේ ගැටෙනු ලබන ස්වභාවය කියලා කියන්නේ යම් එක්තරා විදිහකට මෙහිමයි. දැන් අර කියපු කතාව ඔක්කොම ටික නැවත වතාවක් සිතට ගන්න. මොනවද? සිතක් උපදින්නේ අරමුණක් එක්ක. අරමුණක් නැතුව සිතක් උපදින්නේ නැහැ. අරමුණක් ඇතුව සිතක් උපදිනකොට අපි ගනු ලබන අරමුණු එක්ක සෝමනස සහගතයි, එක්ක දෝමනස සහගතයි, එහෙමත් නැත්නම් උපේක්ෂා. ඒ කියන්නේ ගනු ලබන අරමුණු කියන්නේ ඒ අරමුණේ මිහිරි අමිහිරි ගතියක් තියෙනවා. පැහැදිලිද? මිහිරි අමිහිරි මධ්‍යස්ථ ගතියක් තියෙනවා. ඒ ගන්නා වූ අරමුණ අමිහිරි නම් අරමුණත් එක්ක අපි මොකද වෙන්නේ? ගැටෙනවා. අරමුණ අපි පිළිගන්න කැමති නැහැ.
පැහැදිලිද? අරමුණ අපිට රුචි වෙන්නේ නැහැ. අපි කියමුකෝ දැන් ඔන්න අපේ කෙනෙක් කවුරු හරි කෙනෙක් මැරෙනවා. මැරිච්චාම මොකද වෙන්නේ? මැරිච්චාම මොකද අපි හඬනවා. අපි වැළපෙනවා. අපි විලාප දෙනවා. ඒ ඇයි අපි ඒ අරමුණ පිළිගන්න කැමති නැහැ. අපි ඒ අරමුණ අපි මොකද කරන්නේ? උත්සාහවත් වෙන්නේ අප්‍රිය අරමුණ හැම වෙලෙම ප්‍රතික්ෂේප කරන්න. ප්‍රතික්ෂේප කරන්න තමයි අපි උත්සාහවත් වෙන්නේ. ඒ නිසා අන්න කියවා මේ පටිගය කියන මේ අනුසය ධර්ම. එහෙමත් නැත්නම් මේ द्वේෂය, පටිගය නැමැති මේ द्वේෂය කියන මේ ධර්මය, අනුසය ධර්මය සිතෙන් ප්‍රහාණය වීම කියන එක. දැන් බුදුරජාණන් වහන්සේ චචක්ක සූත්‍රයේ දේශනා කරන්නේ කොහොමද? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. තින්නම් සංගති පස්සෝ. පස්සපච්ච උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා. දුක්ඛාය වේදනාය පුට්ටෝ සමානෝ සෝචති කිලමති පරිදේවති උරත්තා ලින්කන්දති සම්මෝහං ආපජ්ජති තස්ස පටිඝානුසය අනුසේති කියලා කියන. ඒ කියන්නේ මොකක්ද? ඇසත් රූපයත් නිසා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කිව්වේ ඇසත් රූපයත් නිසා ඇසෙහි විඥානි උපදිනවා. තින්නම් සංගති පස්සෝ. මේ තුන් දෙනාගේ එකතු මොකක්ද? ස්පර්ශය. පස්සපච්ච උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා. ස්පර්ශේ ප්‍රත්‍යයෙන් උපදිනවා එක්ක සුඛ සහගත වේදනාවක්, නැත්නම් දුක් සහගත වේදනාවක්, නැත්නම් අදුක්ඛම සුඛ වේදනාවක් ඉපදීම කියන එක. ඒ කියන්නේ අදුක්ඛම සුඛ කියලා කිව්වේ මොකක්ද? උපේක්ෂා සහගත වේදනාවක්. පැහැදිලිද? උපේක්ෂා සහගත වේදනාවක්. එතකොට අන්න කියන කොහොමද? දැන් සුඛාය වේදනාව කියන එකටත් ඕකේද? සුඛාය වේදනාවේ පුට්ටෝ සමානු සුඛ සහගත වේදනාව පහසනකොට අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. සතුටු වෙනවා. ඒ වගේම සතුටු වචන ප්‍රකාශ කරනු ලබනවා. මේක තුල මොකද කරන්නේ? බැසගෙන සිටිනවා. සුඛ සහගත වේදනාව පහසනකොට. ඒ කිව්වේ දැන් අර සුඛාය වේදනාය කියලා කිව්වේ මොකද? අර ගත්තාව අපි දැන් ඇසත් රූපයත් නිසා විඥානයේ උපදිනවනේ. එතකොට විඥානයේ හැම වෙලෙම උපදින්නේ කොහොමද? අරමුණක් එක්ක. ඒ අරමුණේ යම් මිහිරි භාවයක් තියෙනවනේ. ඒක තමයි මේ කිව්වේ මොකක්ද? සුඛ සහගත වේදනාව කියලා. පැහැදිලි. ඒ සුඛ සහගත වේදනාව පහසනකොට මොකද වෙන්නේ? මේ අභිනන්දති සතුටු වෙනවා. අපි සතුටු වෙනවනේ හැම වෙලෙම. ඒ වගේම අභිනන්දති අභිවදති සතුටු වචන මේක හරිය ලස්සනයි, හරිය ෂෝක්, මෙහෙමයි කියලා අපි සතුටු වචන ප්‍රකාශ. අජ්ජෝසාය තිට්ඨති. ඒ තුලම අපි බැසගෙන ඉන්නවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ලබන මේ අරමුණු මිහිර ඒ තුලම අපි මොකද කරන්නේ? බැස ගැනීම කියන එක सिद्ध කරනු ලබනවා. එතකොට තස්ස රාගානුසය අනුසේති. යාගේ මේ රාගය නෙමෙයි අනුසය ධර්මය මොකද වෙන්නේ? දුරු වීම කියන එක සිද්ධ. ඔය විදිහටම තමයි පටිඝේ සම්බන්ධවත් කියන්නේ. පැහැදිලිද? කොහොමද? දුක්ඛාය වේදනාය පුට්ටෝ සමානෝ. දුක් සහගත වේදනාවක් පහසනවා. පැහැදිලි. දැන් බලන්න අර දැන් ඇසත් රූපයත් නිසා ඇසෙහි විඥාණය උපදිනවා. ඒ තුන් දෙනාගේ එකතුව මොකක්ද? ස්පර්ශය. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් උපදිනවනේ වේදනාව. ඒ වේදනාව කොහොමද? දුක් සහගත වේදනාව. ඒ කියන්නේ අර සිතක් උපදින්න අරමුණක් එක්ක. අරමුණක් එක්ක සිත උපදිනකොට ඒ අරමුණ මොකද වෙන්නේ? අමිහිරි. අරමුණ අමිහිරි නම් මොකක්ද වෙන්නේ? අන්න උපදිනු ලබන වේදනාව දෝමනස්ස සහගත වේදනාවක්. එතකොට ඒ බඳු වේදනාවක් පහසනකොට මොකද වෙන්නේ? අන්න සෝචති, ශෝක කරනවා. පරිදේවති, තැවෙනවා. ඒ වගේම උරත්තා ලින්කන්දති, පපුවේ අත් ගහනවා. අයියෝ මගේ පුතා මැරුණා, මගේ මහත්තයා නැති වෙලා ගියා, මෙහෙමයි කියලා මොකද කරන්නේ? පපුවේ අත් ගහගෙන බිම පෙරලි මිනිස්සු මොකද කරන්නේ? හඬනවා, වැළපෙනවා, විලාප දෙනවා. ඇයි ඒ? අන්න අර අරමුණ පිළිගන්න කැමති නැහැ. අරමුණ අපි ප්‍රතික්ෂේප කරනවා. පැහැදිලිද කියන කතාව? එතකොට මොකද වෙන්නේ? අන්න දුක්සහගත වේදනා පහසනකොට සෝචති, ශෝක කරනවා, පරිදේවති, තැවෙනවා. ඒ වගේම උරත්තාලින් කාන්දති, පපුවේ අත් ගහගෙන විලාප දෙනවා. ඒ වගේම සම්මෝහං ආපජ්ජති, මුලාවටපත් වෙන. තස්ස පටිඝානුසයෝ අනුසේති. අන්න දැක්ක නේද? මේ පටිඝේ නැමැති අනුසේ ධර්මයේ මොකද වෙන්නේ? දුරු වෙන්නේ. එතකොට ඒකෙන් කියන්නේ මොකක්ද? පටිඝේ නැමැති අනුසේ ධර්මෙ මේ කියන්නේ මෙන්න මේ පටිඝේ නැමැති චෛතසික ධර්මයේ පිළිබඳව. පැහැදිලිද? ඒ කියන්නේ අපි අරමුණ ප්‍රතික්ෂිප්ත කරනවා. ඒ ප්‍රතික්ෂිප්ත කරන හැම මොහොතකදීම ඒ කියන්නේ අරමුණ අපි පිළිගන්න කැමති නෑ. අරමුණ අපි පිළිගන්න කැමති නැති නිසා අරමුණ ප්‍රතික්ෂේප කරනවා. අරමුණ පිළිගන්න කැමති නැති ස්වභාවයම තමයි මොකක්ද? මේ පටිඝය කියලා කියන්නේ. පැහැදිලි. අරමුණ ප්‍රතික්ෂිප්ත කරන වාරේ පාස අරමුණත් එක්ක ගැටෙන. ඒක සංස්කාරස්කන්ධ පරියාපන්න. එතකොට මොකක්ද වෙන්නේ? දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත එක්ක අසංකාරික සිතක් උපදිනවා. නැත්තම් අසංකාරික සිතක් කියලා කිව්වේ ස්වභාවයෙන්ම කෙනෙකුගේ උත්සාහවත් භාවයක් නැතුව, ඒ වගේම තමන්ගේ මේ පසුබැස්සා වූ සිතේ ස්වභාවයක්ුත් නැහැ. මේ ස්වභාවයෙන්ම ඇතිවෙනු ලබන
ධර්ම ස්වභාවය තමයි අසංකාරික කියලා කිව්වේ. දැන් කෙනෙක් ආදීසි ඥාතිවරයෙක් හිතවතේ මැරිච්ච ගමන් ඇත්තටම හඬනවා, දුකටපත් වෙනවා, විලාප තියෙනවා. හරි ඒක දැන් සමහරු සල්ලි දීලාත් අර ආණ්ඩුවට අඬපාඬ පහයි. එතකොට සමහරු මොකද කරන්නේ? කෑ මොර දීලා අඬන්න පටන් ගන්නවා. නැත්තම් වෙන සමහර වෙලාවට මේ ඔය මොනවා හරි කාට හරි බනින්න එහෙම ගහන්න එම කිව්ව ඔකට දෙන්න ඕනේ දෙකක් හොඳට කණේ පාරවල් දෙකක් දීලා එනකො ගිහිල්ලා වෙලා කියලා කිය. එතකොට මොකද අන්න පිටිපස්සෙන් ඉඳන් කෙනෙක් මේ ඒක උනන්දු කරවනවා. එතකොට මොනවද උපදින්නේ? සසංකාරික සිත් උපදින්නේ. දැන් ඔන්න මහත්ය ඇවිල්ලා කියන නෝනට අර අසවල් තැන මෙහෙම සිද්ධ අර මිනිස්සයා මෙහෙම බැන්නනේ දොස් කිව්වනේ කියලා කියනවා. කියනකොට ඉතින් අනේ මං ඔය කරබගෙන ආවා මෙහෙමයි කියලා කියන. ඉතින් නෝනා කියනවා මොකද කියන්නේ මේ ඇයි කරබගෙන දෙන්නනේ තිබ්බ මිනිහට දෙකක් කන අනිත් පැත්ත හැරෙන්න කියලා ඔන්න කියනවා. හරි එතකොට මොකද වෙන්නේ? දැන් ඒ මිනිස්සු අනිත් දවසේ මේ ගිහිල්ලා ඉවරලා නෝනා කීප එකක් හිතලා ඉවරලා දෙන්න ඕනේ තමයි දෙකක් මෙහෙමයි කියලා ඉවර වෙලා ඒ විදිහට තරහ උපදවාගෙන ඒක කරනවා. එතකොට අන්න බලන්න ඒ අවස්ථාවේදී උපදිනව කොහොමද? සසංකාරය. හැබැයි මෙතන මෙහෙම කතාවකුත් තියෙනවා. දැන් අපි කියමුකෝ මුල් ස්වභාවයේදී සසංකාරිකව ඉපදුනාට දැන් අපි දැන් කෙනෙක් දැන් ලෝභ මූල සිත් කතාවටම අපි තරමක් පොඩ්ඩක් දුරට එමුකෝ. දැන් ලෝභ මූල සිත් වලත් ඕක තියෙනවා. අසංකාරික සසංකාරික ભેදේ. හරිද? එතකොට දේශ මූල සිත් වලත් අසංකාරික සසංකාරික ભેදේ තියෙනවා. මේ දැන් සසංකාරික කියන එක කියවනේ තමන්ගේ එක්ක පසුබැස්සා වූ සිත ඔසවා ස්වභාවයත් එහෙමත් නැත්නම් කෙනෙක් හැම වෙලෙම මෙහෙවනු ලබනවා. හරි දැන් කෙනෙක් හැම වෙලෙම පිටිපස්සේ මෙහෙවනවා. හැබැයි මෙහෙව්වට මුල් අවස්ථාවේදී මෙහෙවනවා ඊට පස්සේ යා මොකද කරන්නේ? එයා උත්සාහවත් භාවයෙන් එයා උත්සාහවත් භාවයෙන් මොකද කරන්නේ? එයා ඒක තුල නිරත වෙනු ලබනවා. පැහැදිලිද? දැන් කෙනෙකුට ඔන්න බලන්නේ නිකන් ඉන්න එපා බනින්න ඕනේ මෙහෙමයි කියලා කියන. එතකොට මොකද අරයාගේ මෙහෙම තියෙන. ඊට පස්සේ ඒ මුල් කතාවට මෙහෙවීම තිබ්බා. නමුත් පස්සේ මොකද කරන්නේ? එයා ආයේ මෙහෙවනු ලබන ස්වභාවයක් නැහැ. එයා විසින්ම මොකද වෙන්නේ? ඒ කටයුත්ත තුළ යෙදෙනු ලබන ඒ කියන්නේ ස්වභාවයෙන්ම ඒ කටයුත්ත තුළ යෙදෙන. ඒ කියන්නේ එක්කෝ බැනීම් වශයෙන් කියන්නේ දැන් දෝමනස්ය සහගත චිත්තය පිළිබඳ වෙනකොට කෙනෙකුට බනින එකකට හෝ වේවා කෙනෙකුට පහර දෙන එකකට හෝ වේවා ඒ වගේ දෙයකට. දැන් ලෝභ මූල කතාවට එනකොට ලෝභ මූල කතාවේදී යම් කිසි දෙයක් සොරකම් කරන්න හෝ වේවා එහෙමත් නැත්නම් ඒ වගේ වැරදි කාමසයෙන් යම් කිසි ඒ බඳු දෙයකට අනුස්වභාවය. එතකොට මොකද වෙන්නේ? උපදිනවා. මොකක්ද? අසංකාරික සිත් උපදිනවා. පූර්ව භාගයේදී සසංකාරිකයි ඒ කෙනෙක් මෙහෙව්වා. ඊට පස්සේ එයා මේක තුල නිරත වෙනකොට මොකද වෙන්නේ? අසංකාරික වෙනවා. පැහැදිලිද? අසංකාරික වීම කියන එක සිද්ධයි. අන්න ඒ විදිහට තමයි මේක තේරුම් ගන්න ඕනේ. නැත්තම් අර අපි කියමු දැන් කුසල කතාවට එනකොට කුසල කතාවෙත් තියෙනවනේ කාමවචර කුසල වලත් අසංකාරික සසංකාරික ભેදි තියෙනවා. පැහැදිලිද? එතකොට දැන් සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතුත් තියෙනවා සසංකාරික සිතුත් තියෙනවා. එතකොට දැන් කෙනෙක් මෙහෙවනු ලබනකොට දැන් අපි කියමුකෝ ඇත්තටම දැන් හැම වෙලේ බොහෝ වෙලාවට මොකද කරන්නේ? පිනට මෙහෙවන්න ඕනනේ. කට්ටිය දන් දෙන්න අර කරන් මේ පූජාවට එන්න මෙහෙම සීල භාවනා වැඩසටහන අභිධර්ම පන්ති වලට එන්න මේවට එන්න කියලා කියන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? එන්නේ නැහැ. බොහොම ගන්න අමාරු බණ ටිකක් අහන්න යන් ඒ වගේ දේවල් කරන්න යන් කියලා උපදින්නෙම වැඩිපුර මොනවද? අසංකාරික සිත් නෙවෙයි සසංකාරික සිත් බෞතරයකට උපදින්නේ. නමුත් එහෙම පූර්ව භාගයේදී සසංකාරිකව උපදිනවා. නමුත් පස්සේ ආවට පස්සේ පින්කමක් දැක්කහම බොහොම සන්තෝෂයි. ඊට පස්සේ යා මේ කටයුතු තුල යෙදෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න අසංකාරික සිත් උපදින. එහෙම නැති වුණොත් එහෙම මේක ටිකක් ප්‍රශ්නයක් වෙනවා. පැහැදිලිද? ඇයි හැම වෙලේම හාමුදුරුවෝ රුති කියලා අරව අසවල් පින්කම තියෙනවා, අසවල් දේ තියෙනවා, ඒ වගේම අසවල් ධර්ම දේශනාව තියෙනවා, එවන්තත අසවල් පන්ති තියෙනවා, භාවනාවට මේවට එන්නේ කියලා කියනකොට ඔක්කොටම බලනකොට උපදිලා තියෙන්නේ සසංකාරික සිත්. ඒ නිසා ඒ පූර්ව භාග වශයෙන් අර කෙනෙක් මෙහෙවනකොට සසංකාරික වුණාට පස්සේ යා මේක තුල යෙදෙනකොට කටයුත්ත තුල යාම යෙදෙනකොට මොකද වෙන්නේ? අසංකාරික සිත් ඉපදිනවා. එතකොට දැන් මේ දෝමනස සහගත සිත් දෙකේ පළවෙනි සිත මොකක්ද? දෝමනස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සිත. දෙවෙනි එක දෝමනස සහගත පටිඝ සම්පයුක්ත සසංකාරික සිත. පැහැදිලිද? එතකොට දෝමනස සහගත කියලා කිව්වේ මොකක්ද? අරමුණේ අනිෂ්ඨභාවය, ඒ කියන්නේ අරමුණේ අමිහිරි භාවය විදිමින් පහළ වනු ලබන වේදනා ස්කන්ධ පරියාපන්න වූ වේදනා චෛතසික ධර්මයට තමයි එතනදී කිව්වේ. එතකොට පටිඝ සම්පයුක්ත කියලා කිව්වේ සංස්කාර ස්කන්ධ පරියාපන්න වූ අරමුණ, ඒ කියන්නේ පරියාපන්න කියන එක මේක ඇතුළත් කියන අර්ථයෙන් තේරුම් ගන්න හොඳේ. අමාරු නෑනේ වචන. එතකොට ඒකට ඇතුළත් වුණා වූ එක්තරා විදිහකට අරමුණයි ගැටෙනු ලබන ස්වභාවයෙන් පටිඝය නැමැති ද්වේෂය නැමැති මේ චෛතසික ධර්මයේම තමයි මෙතනදී මේ කියන්න යෙදුනේ. පැහැදිලි. එතකොට මේ එක්ක තවත් එකක් යෙදෙනවා. මොකක්ද?
මෝහය කියන ධර්මයේ. එතකොට දැන් දේශ මූලනේ. දේශ මූල සිත් පැහැදිලිද? දේශ මූල සිත් මේ උපදින්නේ. දේශ මූල සිත් උපදිනකොට දැන් ඒ දේශ මූල සිත් වල දෝම අර කියවනේ ද්වේෂය කියන මේ මූලධර්ම හැම වෙලෙම අරමුණත් එක්ක ගැටෙනු ලබන ස්වභාවයක් තියෙනවා. පැහැදිලිද? පටිඝය කියන අරමුණත් එක්ක ගැටෙනවා. අරමුණෙහි එක්තරා විදිහකට ගැටුණාම අමිහිරිභාවි විදිමින් දෝමනස සහගත වේදනා උපදිනවා. අර මෝහය කියන එක මොකද කරන්නේ? මෝහය හැම වෙලෙම කරන්නේ ද්වේෂයාගේ ආදීනවය මොකද කරන්නේ? වහනවා. ද්වේෂය මොකද කරන්නේ? දැන් මේකත් එක්ක දැන් දෝමනස සහගත සිතක් උපදිනකොටම ඒත් එක්ක උපදිනව මොකක්ද? මෝහ මූල සිත. හරිද? මෝහ මූල සිතකුත් උපදිනවා. ඒ මෝහ මූල සිතෙන් කරන්නේ ද්වේෂය ආදීනව වහනවා. බනින්න එපා. ඔහොම කරන්නේ හොඳ නැහැ. ඔක අකුසල්. ඒ වගේ දේවල් ගන්න එපා. ප්‍රාණඝාතය කරන්න එපා. දැන් දෝමනස සහගත කර්මපත වශයෙන් ගත්තාම ප්‍රාණඝාතයේත් ඒ වගේම පරුසා වාචාවෙත් ඒ වගේම ඊට පස්සේ ව්‍යාපාදයේ තියෙදෙනවා. හරිද? ඒවා නියත යෝගී වශයෙන් ඒ දෙකේ අනියත යෝගී වශයෙන් ඒවා යෙදෙනවා. මුසාවාද, ඒ වගේම පිසුනා වාච, ඒ වගේම සම්ප්‍රප්පලාප, ඒ වගේම මිත්‍යා දෘෂ්ටි. පැහැදිලිද? මිත්‍යා දෘෂ්ටි කියන්නේ තුනක නියත යෝගී වශයෙන් යෙදෙනවා. ඒ වගේම අනියත යෝගී වශයෙන් හතරක යෙදෙනවා. පැහැදිලිද? හතරක යෙදෙන. ඒ හතර තමයි මොනවද කිව්වේ? අනියත යෝගී වශයෙන් යෙදෙනු ලබන හතර තමයි මොනවද? මුසාවාදයේ යෙදෙනවා. ඊට පස්සේ පිසුනා වාචයේ යෙදෙනවා. සම්ප්‍රප්පලාපයේ යෙදෙනවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය කියන ඔය හතරේ අනියත යෝගී වශයෙන් යෙදෙනවා. අර තුනේහි නියත යෝගී වශයෙන්ම යෙදෙනවා. එතකොට ඒ හතෙහිම ඒ හතම දෝමනස සහගත සිත් දෙකෙන් තමයි කර්මපත භාවයට පත් වෙන්නේ. පැහැදිලි? දෝමනස සහගත සිත් දෙකෙන් තමයි ඒ දසවිධ අකුසල කර්මපතයන්ගෙන් කාම මිත්‍යාචාරයත් ඒ වාගේම ලෝභය දැන් අපි ගත්තොත් එහෙම අවිද්‍යාව කියන එකත් ඒ වගේම අනිත් එක මොකක්ද? අදින්නාදානය කියන මෙන්න මේ දෙක හැරපියපුවා ඒ තුනම හැරපියපුවාම අනිත් හතම මෙන්න මේ දෝමනස සහගත සිත් වලින් තමයි ඇති වෙන්නේ. පැහැදිලිද? දෝමනස සහගත සිත් වලින් තමයි ඇති වෙන්නේ. එතකොට දැන් බලන්න මෙන්න මේ කියනු ලබන කාරණාවත් එක්ක ගත්තාම දැන් දෝමනස්ස සහගත සිතක් උපදිනකොට ඒත් එක්කම මොකද වෙන්නේ? මෝහය කියන එකත් යෙදෙනවා. මෝහය හැම වෙලේම මොකක් කියලා කිව්වද? ද්වේෂයාගේ ආදීනවය කියන එක යටපත් කරනවා. ඒ කියන්නේ ඒක දැන් මෝහයෙන් අරමුණෙහි ස්වභාවය වහන එකනේ කරන්නේ. හරිද? අරමුණේ යථා ස්වභාවය මොකද කරන්නේ? වහනවා. එතකොට උපදිනකොට අර දෝමන මේ මෝහය මොකද කරන්නේ? ද්වේෂයේ ආදීනවයක් තියෙනවා. ඒක පෙන්눔 කරන්නේ නැහැ. බයින් එකම තමයි හොන් දෙන්නනේ තිබ්බ දෙකක් ගහන්නනේ තිබ්බ බෙල්ල ගැලවිලා යන්න. අන්න ඒ වගේ මොකද කරන්නේ? අය ආදීනව වැහැමින් ඒ පැත්තටම තමයි යොමු කරන්නේ. පැහැදිලි? ඒ පැත්තටම තමයි යොමු කරන්නේ හැම වෙලේම එහෙම. එතකොට දෝමනස සහගත සිත් බොහෝ සෙයින් උපදිනවා. දැන් උපදිනකොට මේකෙත් කර්මපත භාවයට පත් කරනු ලබන ස්වභාවයකුත් තියෙනවා. කර්මපත භාවයට පත් නොකරනු ලබන ස්වභාවයකුත් තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දි විපාක ගෙන දෙනු ලබන ස්වභාවය තමයි කර්මපත භාවයෙන් කිව්වේ. ප්‍රතිසන්දි විපාක නැතු ප්‍රවෘත්ති විපාක ගෙන දෙනු ලබන ඒවා තමයි මොකක්ද මොනවා හැටියට කර්මපත නොවන ආකාරයෙන් කියන්න යෙදුනේ. එතකොට එතනදී දැන් අපි ගත්තොත් එහෙම දැන් කෙනෙක්ගේ නුගුණ කියනකොට ඒ නුගුණ කියන දේවල් වලට ඇහුම්කන් දෙනකොට ඒ වගේම අනුන් යම් කිසි වස්තුන් භුක්ති විඳින ඒවා දකිනකොට සමහරුන්ට හරි ඒවා රුස්සන්නේ නැති ගතිය තියෙනවා. පැහැදිලි? දැන් ඔය ඉච්ඡා මච්චරි කුක්කුච්ච කියන ඒවත් මේ දෝමනස සහගත සිත්වල තමයි යෙදෙන්නේ. ඊර්ෂියාව කියන එක. පැහැදිලි? මච්චරි ද ඊර්ෂියාව කියලා කියන්නේ අනුන්ගේ සම්පත හැම වෙලෙම Tamanට රුස්සන්නේ නැති ස්වභාවයක් තියෙනවා. හරිද? රුස්සන්නේ නැති ගතියක් තියෙනවා අනුන්ගේ සම්පත. අනිත් කෙනෙකු හොඳ වාහනයක් අරන් තියනවා දැක්කොත් ගියක් දොරක් හොඳට හදාන තියනවා දැක්කොත් එහෙම ඔන්න මොකද සතියක් විතර නම් කතා කරන්නේ බුම්මගෙනමයි ඉන්නේ. හරිද? එහෙම තියෙනවා කට්ටිය. ඇයි ඒ අර ඉරිසියාව කියන ධර්ම ස්වභාවය. ඒක රුසි ඒ කියන්නේ බලන්න අර දෝමනස්යත් ඇයි අර අරමුණ Tamanට ප්‍රිය නැති ගතියක් කියලා. ඒ කියන්නේ ඒකත් එක්ක හැම වෙලෙම ගැටෙනවා. ඉතින් ඒකට මොනවා හරි කියනු ලබන ස්වභාවයක් තියෙනවා. පැහැදිලිද? ඒ වගේම අනුන්ගේ ළමයි හොඳට ඉගෙන ගන්නවා දකින්නකොට ඒව මේ වෙනකොට
ඔන්න ඒවට මොනවා හරි ඉතින් මෙහෙමයි මිනිස්සු ඉතින් මෙහෙමයි අපි හොඳ රැකී ආරක්ෂාවක් කරනවා දකින්නවා කියලා ඒව දකින්නකොටත් ඔන්න ඒවටත් මොකද කරන්නේ? ඉතින් ওই මිනිස්සු කී දෙනෙක් කපාගෙන දොතෙන්ට ගිහිල්ලා තියෙනවා. ඒවට මොනවා හරි මොකද කරන්නේ කියන්න පටන් ගන්න. ඒ අර ඉරිසියාවත් එක්ක. පැහැදිලිද? ඒව ඉරිසියාවත්. එතකොට ඊළඟ එක තමයි මොකක්ද? මච්චරිය කියන එක. තමන්ගේ වස්තුව මොකද කරන්නේ? සංගවනු ලබන ස්වභාවයක් තියෙනවා. අනිත් ඒවත් එක්ක සාධාරණීකරණ දෙන්නේ. ඒ මච්චරිය පස්සේ දැන් ඔය මච්චරිය කියන එකත් චෛසික ධර්ම. නමුත් මේ දෝමනස්සහගත සිත්වල තමයි බොහෝ මේවා ඒවත් එක්කත් මේ මච්චරිය ආදී ධර්මයේ දෙන. ඒ කියන්නේ මච්චරිය ආදී ධර්ම කියපාර ඉච්ඡාව කියන එකත් ඊර්ෂ්‍යාව කියන එකත් තියදෙනවා. එතකොට දැන් ඔය ධම්ම මච්චරිය, ඊටසේ ලාභ මච්චරිය, කුල මච්චරිය, ඒ වගේම වන්න මච්චරිය කියලා ওই විදිහට පස් ආකාරයකට බෙදලා යනවා මේ මච්චරිය කියන එක. පැහැදිලිද? කෙනෙක් බොහොම රූප සම්පන්න නම් අනිත් කෙනාට ඉතින් මේ මොකද වෙන්නේ? ඔන්න ඒකට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඊර්ෂ්‍යාවක් ඇති වෙලා ඒවල කියනවා ඉතින් අනේ ඉතින් ওই ලස්සන ඉතිකට ඕවා ඉතින් අනිත්‍යයිනේ. ඕවා ඉතින් නැති වෙලා යනවනේ කියලා. ඒක අර සැබෑ ධර්ම ස්වභාවයෙන් නෙමෙයි එන්නේ. අර වංචනික ලෙස මොකද වෙන්නේ? වංචනික ආකාරයකට තමයි ඒ අර මේ මච්චරිය කියන ධර්ම ස්වභාවය එන්නේ. පැහැදිලිද? මච්චරිය කියන ධර්ම ස්වභාවය ඒකට ගරිහා කරනු ලබන ආකාරයක් තියෙනවා. නිඳා කරනු ලබන ආකාරයක් තියෙනවා. ඒ කියන්නේ එයා ධර්මයේ තමයි ගන්න එතෙන්ට. අනිත්‍යයිනේ ඔය ඉතින් වෙනස් වෙලා යනවනේ මෙහෙමනේ කියන එක සම්බන්ධව. දැන් සමහරුට ධර්ම මච්චරියත් එහෙමනේ. අනිත් අයට දැන් අපි දන්නවා සමහරු ඉන්නවා පොතක් පතක්වත් දෙන්නේ අනිත් අයට. ඉගෙන කියා ගන්න ඒවට මේවට දැන් විශේෂයෙන්ම ධර්මයේ වගේ දේවල් කියනකොට මේ සමහර ඇතැම් දැන් භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. හරි සමහර භික්ෂුන් වහන්සේලා තියෙන අනිත් ආමුදුරු කෙනෙකුට තමන්ගේ පොතක්වත් දෙන්නේ නෑ. ඒවා සංගවනවා කැමති නෑ. එයාලා මේ ඉගෙන ගනි අරව මේ වෙයි කියලා. ඉතින් සමහර කෙනෙක් හොඳට ධර්ම දේශනා කරන බණ කියනවනේ ඒවට කැමතිත් නෑ. ඒවටත් ඉරිසියාවක් තියෙනවා. ඒ ඉරිසනේ මසුරුකමක් තියෙන. ඒ කියන්නේ අර ධර්ම මච්චරිය කියන එක. පැහැදිලිද? ඒ කියන්නේ අරයලා දාන තම වෙලෙම අර තමන් තමයි ඉස්මතු වෙන්න ඕනේ. අරයා මේ යම් කිසි විදියට ඒවා දන්නවනම් මේව කරන ඒවා රුචිසන්නේ නැති ස්වභාවයක් තියෙනවා. පැහැදිලිද? ඒ වගේම තමයි ඒ වෙන කෙනෙක් ඒවා දැනගණේ කියලා ඒව මොකද කරන්නේ? එක්ක පොත්පත් සංගවනවා, මේ දේවල් කරනවා එහෙම. ඒතර ලාභ මච්චරියත් එහෙම අනිත් කෙනෙක්ගේ ලාභය පිළිබඳවත් මහා මසුරු. ඒවා ඔක්කොම මෙන්න මේ ද්වේෂ සහගත සිත්වල මේවත් එක්ක තමයි යෙදෙන්නේ. බොහෝ සෙයින් පැහැදිලිද? එතකොට බලන්න කොයි තරම්නම් ඒ වගේ සිත් ඇති වෙනවද නේ? ඔය දෝමනස සහගත සිත් බොහෝ වෙලාවට ඇති වෙනවා. බොහෝ සෙයින් ඇති වෙනවා. සිත් දෙකක් වුණාට ඇති වෙනවා. නමුත් මේ සිත් දෙකක් වුණාට ලෝභ දෝමනස සහගත සිත් තියෙනවා කීයක්ද? 756ක් තියෙන දෝමනස සහගත සිත් උපදින ආකාර 756ක් තියෙනවා. කීයක්ද? 756ක් මේ දෝමනස සහගත සිත් තියෙනවා. ඒ 756 කොහොමද වෙන්නේ? දැන් දෝමනස සහගත සිත් කීයද තියෙන්නේ? දෙකයි. පැහැදිලි? ඒ දෝමනස සහගත සිත් අර කර්මපත 10න් දස අකුසල කර්මපතයන්ගෙන් 7ක යෙදෙනවා. එතකොට මොකද වෙන්නේ? 7ක යෙදෙනකොට මේක වැඩි වෙන්න ඕනේ. කීයද එතකොට? 14ක් වෙනවා. නේද? 14ක් වෙනවා. එතකොට ඒක නැවත වතාවක් මොකද 7ක යෙදෙනවනේ. ඊට පස්සේ ඒක නැවත වතාවක් මොකද වෙන්නේ? ඒක නැවත වතාවක් අරමුණු 6න් වැඩිවීම කියන එක සිද්ධයි. එතකොට කීයද? 84යි නේ. 84යි. අරමුණු 6න් වැඩි වුණාම 84ක් වෙනවා. අරමුණු 6න් වැඩි වෙන්න ඕනේ. අරමුණු 6න් 84ක් වෙන. අරමුණු 6න් වැඩි වෙන්න ඕන. අර දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන අරමුණු 6න් වැඩි. ඒක මොකද වෙන්නේ? නැවත වතාවක් ඡන්ද, චිත්ත, විරිය කියනු ලබන ධර්මයන්ගෙන් මොකද වෙන්නේ? වැඩිවීම කියන එක සිද්ධ වෙනවා. විමර්ශාව හැරපියලා ඡන්ද, චිත්ත, විරිය කියන ධර්මයන්ගෙන් වැඩි වෙනවා. 84 එතකොට වැඩි වෙනවා. ඡන්ද, චිත්ත, විරිය කියන එතකොට කීයක් වෙනවද? 252යි. 252ක් වෙනවා. හොඳේ. 252. ඒක නැවත වැඩි වෙනවා කොහොමද? අර කර්මත්‍රයෙන්. එතකොට මොකද වෙන්නේ? 756ක් වෙනවා. පැහැදිලි. ඔන්න බලන්න දෝමනස සහගත සිත් දෙකක් වුණාට අර වැඩි වෙලා සාමාන්‍යයෙන් මෙච්චර සංඛ්‍යාවක් ඇති වෙනවා. පැහැදිලි. 756ක් දෝමනස සහගත සිත් ඒ විදිහට උපදිනවා කියන එක ටීකාවල විස්තර කරනවා. මේකද? එතන ඒකේ ඡන්ද, චිත්ත, විරිය කියන. ඒ කියන්නේ බීමන්සා කර්මත්‍රයෙන් වැඩි වෙනවා. ඒ විදිහට වැඩි වුණාම
756ක් දෙන. හැබැයි මේවා යම් යම් දේශවලට යම් යම් ප්‍රදේශවලට යම් යම් පළාත්වලට අනුරූපීව ගත්තාම මේ වගේ ඉතින් ගණනාපි නැති. හරිද? ඒවා ටීකාවල විස්තර කරන ගණන් වශයෙන් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ 15 වුන් ලබන සිත් ස්වභාව ගත්තොත් එහෙම. නමුත් අර අභිධර්මයේදී එක්තරා ආකාරයකට දෝමනස සහගත සිත් දෙකක් දාලා තියෙන. මේ 15 වුන් ලබන ස්වභාවය. නමුත් අර ඒකයි දැන් මෙතනදී දක්වනවනේ ඉමානි ද්වේපි කියලා කියන බලන්න හොඳට බලන්න දෝමනස් සහගත පටිඝ සම්පිත අසංකාරීමේ සසංකාරීමේ ඉමානි ද්වේපි කිපි පදයෙන් තවත් කොටසක් මේකට මොකද කරන්නේ සංග්‍රහීත කිරීම කියන එක सिद्ध කරනවා පැහැදිලිද ඒ අපි පදයෙන් ද්වේපිනේ එතකොට අපි කියන පදයෙන් මොකද කරන්නේ තවත් කොටසක් සංග්‍රහීත කිරීම කියන එක सिद्ध එතකොට අන්න ඒ විදිහට මෙන්න මේ දෝමනස් සහගත සිත් 756ක් උපදිනවා එතකොට දැන් බලන්න මෙන්න මේ දෝමනස් සහගත සිත් කියන ඒ දෙක මොනවා කියලා අපි කිව්වද ද්විහේතුක සිත් පැහැදිලිද දැන් ද්විහේතුක ත්‍රිහේතුක ඒක හේතුක කියලා තියෙනවනේ එතකොට ද්විහේතුක ත්‍රිහේතුක ඒක මේ ඒක හේතුක වුණාම ද්විහේතුක සිත් දෙකක් තමයි මොනවද දෝමනස් සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සසංකාරික කියනු ලබන මෙන්න මේ සිත් එතකොට මේ දෝමනස් සහගත සිත් ද්විහේතුක වුණාම මේකේ විපාකත්වයේ සලසන්නේ කොහොමද දුගති අහේතුක ප්‍රතිසන්දි විපාක සලසන්නේ කොහොමද දුගති අහේතුක දෝමනස් ධම්මසංගණී අටුවාවේ අත්තසාලනීෙහි දක්වන දෝමනස් සහගත සිතෙන් බොහෝසෙයින් උප්පත්ති ඇති කරනු ලබන්නේ කොහෙද උප්පත්ති ඇති කරනු ලබන්නේ දෝමනස් සහගත සිතේ බොහෝසෙයින් උප්පත්ති ඇති කරන නිරයෙහි ඇයි සැඩබව ලක්ෂණ චණ්ඩික්ක ලක්ෂණ දෝෂෝ කියලානේ කියන්නේ චණ්ඩික්ක ලක්ෂණ සැඩබව ලක්ෂණය කරගෙන තමයි මේ ද්වේෂය හැම වෙලෙම ඇති වෙන්නේ සැඩබව ලක්ෂණය කර දැන් ගමේ අපි කියන්නේ චණ්ඩියා කියලා කියනනේ ඒ කිය ගණන්කාර මිනිස්සු ඉන්නවනේ අපි කියන මිනිහා එන චණ්ඩියා කියලා ඇයි ඒ චණ්ඩි කියලා කියන්නේම ඒ මිනිස්යාගේ තිය සැඩ පරුස ගති පැවතුම් තියෙනවා රළු ගති පැවතුම් තියෙනවා ඒක හරි ඒ වචනේ බොහොම හොඳයි ගැලපෙනවා ඇත්තරම ඒ බඳු මිනිස්සු චණ්ඩියා කියලා ඒ දේශයත් ඒ වගේ තමයි දේශය කියන්නේ දේශේ උස්සන්න නිසා යා සැඩ ගති පැවතුම් තියෙන නිසා යාට චණ්ඩියා කියලා කියනවා ඒ වගේ තමයි මේ දෝමනස සහගත සිතත් චණ්ඩික්ක ලක්ෂණ දෝෂෝ සැඩබව ලක්ෂණය කරගෙන පැවතින්නේ පැහැදිලිද සැඩබව ලක්ෂණය කර ඒකේ ඒ වගේම මේකේ කෘත්‍ය මොකක්ද ඒ කියන්නේ මේ චිත්තචෛතසිකයන් දවන තවන ස්වභාවයක් දැන් මලානික කරනු ලබන ස්වභාවයක් තියෙන එක්තරා විදිහට ඇති වුනහම දැන් ඇති වෙනකොට මොකද වෙන්නේ මේක මිසිතේ ඇති වුනහම එක්තරා විදිහකට දැන් හරීම සනීපයි කියන එහෙම ස්වභාවයක් නැහැනේ නේද තරහ ගිව මිනිස්සු වෙවුලනවා දාඩිය දාන්න පටන් ගන්නවා මූණ වෙනස් වෙන්න පටන් ගන්නවා ඒ වගේ ස්වභාවයක් එතකොට අර එක්තරා විදිහට චිත්තචෛතසික දරන මේ කායික ස්වභාවය මලානික කරවුණු ගතියක් තියෙන ඒක තමයි මේකේ කෘත්‍ය පැහැදිලි ඒ වගේම ආසන්නතම කාරණාව මොනවද ආඝාත වස්තු මේක ඇති වෙන්න දැන් දෝමනස් සහගත සිත් ඇති වෙන්නේ කොහොමද ආඝාත වස්තු තියෙනවා කීයක්ද 9ක් තියෙනවා තවත් එකක් එකතු කරලා 10ක් වෙන ආකාරයකටත් කියන 9ක් හෝ 10ක් හොඳේ 9ක් හෝ 10ක් 9 කියන එක එක්තරා විදිහකට සත්වයන් මුල් කරගෙන ඇති වෙන්නේ කොහොමද දැන් පළවෙනි එක ගත්තොත් එහෙම ඔන්න දැන් තමන් උදෙසා තමන්ගේ හිතවතා උදෙසා තමන්ගේ අහිතවතා උදෙසා කියලා ওই විදිහට තුන් ආකාරයක් වෙනවා පැහැදිලිද තුන්වැදෑර තමාගේ හිතවතා තමාගේ තමා පැහැදිලිද තමාගේ හිතවතා ඒ වගේම අහිතවතා පැහැදිලිද තමා හිතවතා අහිතවතා තමා පිළිබඳව කොහොමද දැන් ඔන්න ඇති වෙනවා මේ මෙයා පෙරත් මට ඉස්සර පෙරත් මට මේ විදිහටම මේ තමා මට බැන්නා හරිද ඒ වගේම මට මේ විදිහට පීඩා සිද්ධ කරා කියලා ඔන්න තරහක් ඇති කරගනු ලබනවා. ඒ වගේම දැනුත් මේ මිනිස්සයා මට, ඒ කියන්නේ අතීත අනාගත තුනටම දානවා. හරි දැනුත් මේ මිනිස්සයා මට බයිනවා. මේ විදිහේ කෙනෙහිලි කම්මයි මේ මිනිහා කරන්නේ මෙහෙමයි කියලා ඔන්න තරහ ඇති කරගනු ලබනවා. ඉස්සරහටත් ඔය මිනිහා ඔය වගේ දේවල්ම තමයි මේ සිද්ධ කරන්නේ. ආයේ දෙකක් නැහැ කියලා ඉවරලා මොකද කරන්නේ? ওই විදිහට ඇති. එතකොට මොකද කරන්නේ? අන්න අතීත අනාගත වර්තමාන කියන කාල තුනට බෙදලා මෙතන තුන් වැදෑරුම් වෙනවා. පැහැදිලි තමා පිළිබඳව. එතකොට දැන් මේ හිතවතා පිළිබඳව කොහොමද කතාවට එන්නේ දැන් හිතවතා පිළිබඳවත් එහෙමයි අතීතයේ පිළිබඳව ඒ වගේම වර්තමානයේ පිළිබඳව අනාගතයේ පිළිබඳව මේ විදිහට අතීතයේ තමන්ගේ හිතවතෙක් ඉන්නවනේ මගේ හිතවතාට එහෙමත් නැත්නම් මගේ සහෝදරයාට මගේ ඥාතිවරයාට ඒ විදිහට මේ මිනිස්සයා මෙහෙම බැන්නා මේ මිනිස්සයා මෙහෙම කෙලෙහිනිකම් කරා මේ මිනිස්සයා මේ විදිහට පහර දුන්නා කියලා අන්න ඒ පිළිබඳව අතීත සිදුවීමක් මුල් කරගෙන හිතවතා පිළිබඳව හිතවතා මුල් කරගෙන මොකද වෙන්නේ ඔන්න දේශය ඇති වෙනවා. ඒ කියන්නේ හිතවතාට බැනපු යම් සිදුවීමක් මුල් කරගෙන
කරන්නේ. වර්තමානයේත් ඒ වගේම දෙයක් දැනුත් මේ මිනිහා මගේ අර යාළුවාට බයිනවා, දොස් කියනවා, මෙහෙම කරනවා. ඒ වගේම මගේ ඥාතිවරයාට මේ විදිහට මේ මිනිස්සයා දැනුත් මේ වගේ දේවල්මනේ සිද්ධ කරන්නේ. ඒ දවස්වලත් ඔහොම කරා දැනුත් එහෙමයි කියලා ඔන්න වර්තමානයේත් ඒ වගේම. අනාගතයේත් ඔය මිනිහා සුවරයකටම ඉස්සරහටත් ඔහොම තමයි. ආයේ දෙකක් නැහැ. ඉදිරියටත් ওই විදිහටම තමයි කියලා ඔන්න අනාගතයේටත් ඒ විදිහට මේවා කරලා ඇති. එතකොට මොකද වෙන්නේ? මෙතනත් තුනක් ඇති වෙනවා. අහිතවතා පිළිබඳව. අහිතවතා පිළිබඳව කොහොමද? දැන් Tamanට අහිතවතෙක් ඉන්නවා. හරි Tamanට හිතවත් නැති කෙනෙක් ඉන්නවා. කෙනෙක් ඉන්නවා මොකද කරන්නේ? ඒ අහිතවතාට එක්තරා ආකාරයකට අහිතවතාට හිතවත්ව කටයුතු කරනු ලබනවා. ඔය මිනිහා ඒ දවස්වලත් ඔය අපේ තරහකාරයත් එක්කම තමයි එකතු වෙලා හිටියේ. එක දේවල් කරේ කියලා ඉවරලා දැන් සමහර ඉන්නවනේ තමන්ගේ අහිතවත් කට්ටියත් එක්ක එකතු බොහොම හිතවත්ව මිත්‍රශීලීව කටයුතු කරන. අර මිනිස්සයා මොකද වෙන්නේ? ඒ මිනිස්සුත් එක්කත් තරහයි. ඒවටත් මේ. ඉතින් ඒ දවස්වලත් ඔය මිනිස්සයා ඔය මිනිස්සුත් එක්කම එකතු වෙලා අපිට එක දේවල් කරේ. මෙහෙමයි කියලා අර අහිතවත්තුත් එක්ක සම්බන්ධව අතීත සිදුවීම් මුල් කරගෙන තරහව ඇති වෙනවා. ඒතකොට වර්තමානෙත් එීමයි. වර්තමානයේ ඒ විදිහටම දැනුත් මේ බලන්නකො මේ මිනිස්සයා තාමත් අර මිනිසුත් එක්කම එකතු වෙලා ඉන්නේ මෙහෙමනේ කියලා ඉවර වෙලා ඔන්න ඒ තරහ ඇතිනේ ඉස්සරහටත් ওই මිනිහා ඕක අත්තරින්නේ ඔය සම්බන්ධයි එකතු වෙලා අපිට මොනවා හරි කරනවා මෙහෙමයි කියලා අර අහිතවතුන් මුල් කරගෙනත් ඒ විදිහටම තුන් ආකාරයකට ඇති වෙනවා පැහැදිලි. එතකොට මෙන්න ආඝාත වස්තු පැහැදිලිද? ආඝාත වස්තු 9 තියෙන පුජ්‍යලය මුල් කරගෙන අනිත් ඒවා සංස්කාරයන් මුල් කරගෙන අනිත් එක ඒක මොනවද? දැන් සමහරු අස්ථානීය කිපෙනවනේ. ඒවට කියනවා අස්ථානීය කිපීම කියලා. හරි. ඔන්න වැඩිපුර පෑවුවොත් එමේ ඒකටත් බය වෙනවා. මොන මේව එකක්ද මන් දන්නේ පායන මේක ඉවරයක් නැහැ නේ කියලා ඔන්න තරහ ඇති කරගෙන මේකට වැඩිපුර වහිනකොට එක්ක මේක වහින ඉවරයක් නැහැ නේ මෙහෙමනේ කියලා ඉවරලා ඒ විදිහට මොක යන ගමන් කකුල ගලක හැප්පුණොත් එහෙම ගලක් ගලවලා විසික් කරලා ඉවරලා මේවා කළේලා ඔන්න තරහ ඇති වෙනවා. ඊට බැරි වෙලාවත් මේසෙක හරි පුටුවක හරි කකුල හැප්පුණොත් එහෙම කරන ආයෙ පයින් පාරක් අර මේසෙට පුටුවටත් විසි වෙන්න ගහලා එහෙම. දැන් සමහර මිනිසුන්ට එහෙම බීපුවාම මොකද කරන්නේ? ගෙදර තියෙන බඩු මුට්ටුත් එක තමයි තරහව තියෙන්නේ. ඒකල අර හැලි වලම් පොලේ ගහනවා මේවා කරන ඒවා කුඩු කරනවා. ඒ වගේ දේවල් කරේ. එතකොට අර අන්න අස්ථානීය කිපීම කියන එක. පැහැදිලිද? සංස්කාරයෙන් මුල් කරගෙන අස්ථානීය. ඒකත් එකක්. එතකොට මොකද වෙන්නේ? ඒකත් ගත්තාම 10ක් වෙනවා. පැහැදිලිද? ඒකත් ගත්තාම කීයක් වෙනවද? 10ක් වෙනවා. ඒවට කියන සංස්කාර. එතකොට අර මෙන්න මේක එක්තරා විදිහකට මේ ඔය මූල ටීකාවේ දක්වනවා අභිධම්ම මූල ටීකාවෙහි දක්වනවා දැන් කර්මපත පූර්ණයටපත් වෙන්නේ මෙන්න මේ සත්වයන් මුල් කරගෙන සිද්ධවන්නා වූ දේවල්. පැහැදිලිද? සත්වයන් මුල් කරගෙන සිද්ධවන්නා වූ එක්තරා විදිහට ඒ කියන්නේ ආඝාත වස්තු 9ක් තියෙනනේ සත්වයන් ඒ කියන්නේ මිනිස්සුන්ව සත්වයන්ව මේ ඇති නිසා ඇතිවනු ලබන ඒවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් සවිඥානික වස්තු මුල් කරගෙන නෑ සත්වයන්ක මිනිස්සු විතරක් නේ සවිඥානික වස්තු සවිඥානික දේවල්. එතකොට තිරිසංගත සත්තුත් ඒ විදිහටම ඇතුළත් වීම කියන එක සිද්ධ වෙනවා. එතකොට ඒ සවිඥානික වස්තුන් එහෙමත් නැත්නම් සත්වයන් නිස්සරේ කරගෙන ඇතිවන්නා වූ යම් දේශයක් තියෙනවනේ ඒක කර්මපත පූර්ණයට යනවා. මේ සංස්කාර මුල් කරගෙන ඇතිවනු ලබන දේවල් තරහවල් තියෙන අස්ථානීය කිපීම කියන දේවල් තියෙනවා නම් අන්න ඒවා කර්මපත පූර්ණයට යන්නේ නැහැ එක්තරා විදිහට. හැබැයි ඒ වගේම ප්‍රවෘත්ති විපාක සලසනවා. පැහැදිලිද? ප්‍රවෘත්ති විපාක සලසනවා දුක් විපාක සැලසීම කියන එක සිද්ධ වෙනවා. එක්තරා විදිහට අර මුල ටීකාවේ තවත් දක්වන කොහොමද දැන් අස්ථානීය කිපීම කියන එක දැන් දක්වන්න යෙදුනේ අවිඥානික වස්තුන්. ඒ කියන්නේ දැන් ඔය ගස් ගල් කෙරෙහි ඉරහඳ තාරකා කෙරෙහි අවුව වැඩි වැස්ස වැඩි ওই දේවල් කියලානේ. දැන් අස්ථානි මිනිසුත් එක්කත් කිපෙන්න පුළුවන්කම තියෙනවනේ. අස්ථානෙ මොකද වෙන්නේ? මිනිසුත් එක්කත් කිපෙන්න බෑ. එතකොට අන්න ඒකත් එක්තරා විදිහට දක්වනවා මේ. එතකොට අස්ථානෙ මිනිසුත් එක්ක කිපෙන එකත් කර්මපත පූර්ණයට යනවා. හරිද? කර්මපත පූර්ණයට අස්ථානෙ මිනිස්සුත් එක්ක කිපෙන එකත් එක්තරා විදිහකට කර්මපදෙන් සමහරුන්ට එහෙමනේ බැරි වෙලාවත් වාහනේ ඇවිල්ලා චුට්ටක් හරි මිය වුණොත් එහෙම පාරක එහෙම යනකොට එහෙම මොකද වෙන්නේ? තරහ යනවා, බයිනවා, මේවා ගන්න කෑ ගහනවා, බැනලා වාහනේ නතර කරලා ඉවර වෙලා මොකද කරන්නේ? බයිනවා. පාරේ යන්න දන්නේ නැද්ද ඔය තමුසේ මෙහෙමයි කියලා ඉවරලා ඔන්න මොකද කරන්නේ? කෑ ගහනවා, මේවා කරනවා. අන්න ඒ වගේ. එතකොට මොකද අර ඒ වගේ මනුස්ස පුජ්‍යලයන් කෙරෙහි කිපෙනකොට අස්ථානීය සමහර වෙලාවට ඇතැම් අවස්ථාවලදී අන්න ඒවත් කර්මපත පූර්ණයට යෑම කියන එක සිද්ධ වෙනවා. පැහැදිලි. එතකොට ඔන්න ඔය විදිහට දේශ මූල සිත කියන එක හැම වෙලෙම උපදිනකොට මෙන්න මේ විදිහට ආසන්නතම කාරණා බවට පත් වෙන්නේ. දේශ මූල සිතේ ආසන්නතම කාරණාව බවට පත් වෙන්නේ මොකක්ද? මේ 9 විද හෝ දසවැදෑරුම් ආඝාත වස්තු. පැහැදිලිද? 9 විද හෝ
දසවිධ වූ මේ ආඝාත වස්තු ටික තමයි ආසන්නතම කාරණාව බවට පත් වෙන්නේ. ඒ නිසා මේ දෝමනස් සහගත සිත් දෙකෙන් එහෙමත් නැත්නම් දේශමූල සිත් දෙකෙන් උප්පත්ති ඇති කරනු ලබන්නේ කොහෙද? සතර අපායෙහි නිරයෙහි තමයි උප්පත්ති ඇති කරනු ලබන්නේ. පැහැදිලි. එතකොට මේක හැම කිසිම වෙලාවක ලෝභ මූල සිතකින් ද්වේෂයක් ඇතිද අපි කියමුකෝ දැන් කෙනෙකුට සතෙක්ව ඝාතනය කරන දැන් මස් කන්න ආසාවක් ඇති වෙනවා. හරි සතෙක් දැකලා ඉවරලා හරිය දැන් සමහර මිනිස්සුන හරක් දැක්කහම මේ හරක්ගේ මස් කන්න ආසයි. දැන් ওই පහුගිය කාලෙත් එක දාලා තිබ්බනේ. පණ පිටින් ඉන්නකොට මොකද කරන්නේ? කකුල කපාගෙන යනවා. පැහැදිලි. එතකොට ඒ සතා දැක්කහම මස් කන්න ආසෙත් අන්න ලෝභ මූල සිත. ඒ අවස්ථාවේ. නමුත් ඒ සතාව දැන් මස් කන්න නිකම් බෑනේ. මොකද කරන්නේ? ඝාතනය කරන්න. එතන ඉඳන් එයා ඝාතනය කරන්න සැලසුම් කරන කුරුමාණන් අල්ලනවා. ඒ නිසා ආයුධ හොයන. ඒ හැම අවස්ථාවකදී මොකද වෙන්නේ? අන්න දෝමනස සහගත සිත් උපදින්නේ. හැබැයි මෙතනද මෙහෙම එකකුත් තියෙනවා. දැන් పూర్ව භාග වශයෙන් සමහර වෙලාවට දැන් මේ චේතනාව මෙතන බලපානු ලබන ස්වභාවයකුත් තියෙනවා. චේතනා චෛතසිකය කියන එක තමයි එතෙම මේ කර්ම ස්වභාවයටපත් වෙන්නේ. එතකොට දැන් අපි කියමුකෝ සමහර දේවල් තියෙනවා දැන් දෝමනස සහගත සිත් දෙකෙන් තමයි ප්‍රාණඝාතය කියන එක සිද්ධ කරන්නේ. කෙනෙකුට අපි අණකිරීම කියන එක සිද්ධ කරනවා කොහොමද? අසුවල් කෙනාව මරන්නේ කියලා. අසුවල් කෙනාව මරන්නේ කියලා අණ කරනකොට මම නෙමෙයි මරන්නේ වෙන කෙනෙක් තමයි මරන්නේ. මම නැතුව වෙන කෙනෙක් මරනකොට මොකද වෙන්නේ? ඒ මැරීමේදී අනිවාර්යයෙන්ම මොකද්ද සිද්ධ වෙන්නේ? ප්‍රාණඝාතය කියන එක අරයට සිද්ධ වෙනවා. ඒ අණකිරීම කියන එක සිද්ධ කරන්නේත් දෝමනස සහගත සිතෙන්ම තමයි. එයා මරනවා නම් අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? මේ ප්‍රාණඝාතය කියන්නේ අකුසල කර්මපතයට සිද්ධ වෙනවා. හැබැයි අණ කිරීමේදී අපි කියමුකෝ අණ කරන මොහොතේදී දැන් කෙනෙක්ව මරන්න කියලා අණ කරන්නේ ලෝභ මූල සිතකින් නෙවෙයිනේ. දේශ මූල සිතකින්. කෙනෙකුට ගහන්න කියලා අණ කරනවනේ ඒකත් එහෙමයි. කෙනෙකුට බනින්න කියලා අණ කරනවනේ ඒකත්. ඒ හැම තැනකදීම උපදින්නේ දෝමනස සහගත සිත්මයි උපදින්නේ. මේකෙදී పూర్ව චේතනාව සහ අපර චේතනාව කියලා දෙකක් තියෙනවා. పూర్ව චේතනාවයි අපර චේතනාවයි. පැහැදිලිද? పూర్ව චේතනාව කියන එකෙන් දක්වනු ලබන්නේ මේ పూర్ව චේතනාව දැන් අපි කියමුකෝ දෙයක් අපි සිද්ධ කරනකොට දැන් අපි මිනිසියෙකුට ගහන්න හරි මිනිසියෙක් මරන්න හරි අපි සැලසුම් කරනවා. ඊ මුල ඉඳන් අපි මේ සැලසුම් කරන අවස්ථාවේදී එතන ඉඳන් ඇතිවනු ලබන ස්වභාවයක් තියෙනවා නම් ඒ කියන්නේ ඒ ක්‍රියාව සිද්ධ කරන මොහොත දක්වාම ඒ කියන්නේ දැන් මෙතනින් පටන් ගත්තා නම් මෙතනින් අහවර වෙනවා. නමුත් මේ දක්වාම අහවර වෙන්නේ මෙතනින් නම් මේ එතෙන්ට එනකන් ඒ කිට්ටුවට එනකන්ම මොකද වෙන්නේ? මෙතනදී මේ ඇතිවෙන పూర్ව චේතනාවක් තියෙනවා. මේකට పూర్ව චේතන මේකට එක්තරා විදිහට නිෂ්ඨාපක චේතනාව කියලාත් කියනවා. පැහැදිලිද? නිෂ්ඨාපක චේතනාව. මේ දක්වා මේ අතර කාලය තුල ඇති වෙන්නේ මොනවද? දෝමනස සහගත සිත්මයි. එතකොට මේ పూర్ව චේතනාවත් එහෙමයි. මේ නිෂ්ඨාපක චේතනාවෙන් මේක මොකද වෙන්නේ? කර්මපතයක් බවට පත් වෙනවා. පූර්ණත්වයට පත් වෙනවා. බලවත් එකක් බවට පත් වෙනවා. කර්මපතයක් බවට මේ නිෂ්ඨාපක චේතනාවෙන් තමයි බොහෝ සෙයින්පත් වෙන්නේ. සිද්ධ වෙන්නේ. පැහැදිලිද? කෙනෙක් අපි කියමුකෝ දැන් කෙනෙක්ව මරන්න කියලා සැලසුම් කරනවා. සැලසුම් කර ඉන්නවා. නමුත් ඇත්තටම මේ එයාව මරන්න වෙන්නේ නැහැ. මරන්න වෙන්නේ නැතුණොත් මේ කර්මපතේ සිද්ධියටපත් වෙන්නේ නැහැ. පැහැදිලි. එතකොට මේ නිෂ්ඨාපක චේතනාව හරියන්නේ. නමුත් එයාට උපදින්නේ දෝමනස සහගත සිත්මයි. එක්තරා විදිහකට අර පුජ්‍යලයේ නිස්සරේ කරගෙන උපදින නිසා ඒ කියන්නේ අර ප්‍රාණඝාතයක් සිද්ධ කරන මොහොතේ සිද්ධ වන්නා වූ අකුසල කර්මපතයයි පුජ්‍යලයක් ඇසුරු කරගෙන. ඒ කියන්නේ පුජ්‍යලයා නිසා උපදින ලබන දෝමනස සහගත සිත් දෙකයි අතර වෙනසක් තියෙනවා. දැන් ප්‍රාණඝාතය කරන අවස්ථාවේදී බලවත් ආකාරයකට මේ යෙදෙනවනේ වදක චේතනාව කියන එක. පැහැදිලිද? වදක චේතනාව ප්‍රාණඝාතය කරන බලවත් විදිහට යෙදෙන. එතකොට දැන් ඒ පුජ්‍යලයාව මෙතනදී ඝාතනය කරනවා නම් එතනදී ඝාතනය කරන්න බැරි වුණා. අපි කියමුකෝ මැද්දේදී මේ මිනිස්යාට ඒක අත්තරිනවා. අත්තරිනකොට මොකද වෙන්නේ? ඒ අවස්ථාවේදී දෝමනස සහගත සිත් ඉපදුනා. නමුත් ඒක අර තරම් අර බලවත් භාවයට පත්වීම කියන එක සිද්ධ වෙන්නේ. හැබැයි දැඩිපුර වැඩිව නිතර දේශයෙන් හිටියානම් එක්තරා විදිහට ඒකත් කර්මපත පූර්ණයට යනවා. අර මූල ටීකාවේ කියන්නා වූ කාරණාවත් එක්ක බලනකොට. පැහැදිලිද? අන්න ඒ වගේ. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට මේ දෝමනස්ස සහගත සිත්වල ස්වභාවය අපි තේරුම් දැන් අපි අර කියන්නේ දුන කාරණාව පිළිබඳ නැවතත් ගන්න ඕනේ. දැන් කෙනෙකුට අණ කරනකොට දැන් අපි කියනවා අසවල් කෙනා මරන්නේ කියලා. අසවල් කෙනා මරන්නේ කියලා අපි අණ කරනවා. එයා අනිවාර්යයෙන්ම මරනවා නම් මම දැන් මේ මොහොතේ අණ කරනවා. එයා මරනවා තව මාසෙකින් මම මේ අණ කරන මොහොතේම මට මොකද වෙලා තියෙන්නේ? අකුසල කර්මපතේ සිද්ධ වෙලා තියෙනවා. ප්‍රාණඝාතය මගේ පිරීලා තියෙනවා. පැහැදිලි. මම ප්‍රාණඝාතය කියන එක සිද්ධ කරේ. ඒකයි අර අත්සාධක චේතනා මග්ගන්තර ඵල සදිසා කියලා අටුවාවේ කිව්වේ. පැහැදිලි. ආනත්තියෙන්
මෙන්න මේ ප්‍රාණඝාතය කියන එක සිද්ධ වෙනවා. ආනත්ති පැහැදිලිද? ඒ විතරක් නෙමෙයි අනික හොඳට මතක තියාගන්න දැන් ඔය අදින්නා දැන් ලෝභ මූල සිතෙන් අදින්නා දාහණය කියන එක සිද්ධ වෙනවනේ. ලෝභ මූල සිතෙන් මොකක්ද සිද්ධ වෙන්නේ? අදින්නා අන්සතු දේවල් ගැනීම කියන එක. අදින්නා දාහණය කියන එක පర్యాయේන මුච්චති. පర్యాయයෙන් මිදෙනවා. පැහැදිලිද? පర్యాయයෙන් මිදෙනවා. ඒ කියන්නේ පర్యాయයෙන් මිදෙනවයි කියන එකෙන් කියන්නේ දැන් අපි කියමුකෝ දැන් භික්ෂුන් වහන්සේලාට එක්තරා විදිහකට ගස් කොළන් කියන ඒවා කපන්න බෑ. දැන් රජේ පොමිට් ගන්න ඕනේ අරව ගන්න ඕනේ දැන් වැලි ටිකක් ගොඩ දා ගන්න ඕන කියලා කියමු ළඟ තියෙන ආරාමේ ළඟ තියෙන මොකක්ද මේ ඇලක් තියෙනවා ඔයක් තියෙනවා වැලි ටිකක් සේනාසනේ වැඩකට ගොඩ නමුත් ඒක පොමිට් ගන්න ඕනේ කරන්න පුළුවන් කමක් නැහැ පැහැදිලිද එහෙම ගත්තොත් එහෙම ඒක අදින්නා දාණයට අහු වෙනවා නමුත් අපි කියනවා අපිට ඉතින් වැලි ටිකකුත් ඕන වෙලා තියෙනවා ඉතින් කොහොමද ඉතින් මේවා ගන්නෙ නේද මෙහෙම කියලා කියනවා ඒතර පරියායෙන් කියන කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ආහඳුරේ මං ගොඩ දාලා දෙන්නම් කියලා මිනිස්සු මොකද කරන්නේ සේනාසනේ වැඩේට අපි කියමු කට්ටිය ගොඩ දාලා දෙනවයි කියලා එතකොට මොකද වෙන්නේ අර ඒක ඒ භික්ෂුන් වහන්සේට අදින්නා දාණයට යෑම කියන එක සිද්ධ ගහක් කොලක් අපනේ මේ ගස් කොල ඉතින් මේ වැඩකුත් නැහැ තිබිලා ඉතින් මොකක් හරි ප්‍රයෝජනයකට ගන්න පුළුවන් මෙහෙමයි කියලා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කපලා කරලා හදලා දුන්නොත් එහෙම අන්න ඒක එක්තරා විදිහකට ඒක කියන්නේ අර වැඩේ කරව ගන්න. නමුත් ඍජුව මේක කියන්නේ නැහැ. අනකිරීම කියන එක සිද්ධ වෙනවා. පర్యాయයෙන් මිදෙනවා. ලෝභ මූල එක්තරා විදිහට අර ලෝභ මූල සිත පහළවත් ඒක පర్యాయයෙන් මිදීම කියන එක සිද්ධ වෙනවා. නමුත් ඔය ප්‍රාණඝාතය කියන එක ද්වේෂ මූල චිත්තයෙන් සිද්ධ වන්නා මේ ප්‍රාණඝාතය කියන පర్యాయන මුච්චති. අරක පర్యాయන මුච්චති. පర్యాయයෙන් මිදෙනවා. මේක පర్యాయයෙන් මිදෙන්නේ නැහැ. පැහැදිලිද? කිසිම විටක පర్యాయයෙන් මිදීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි කියනවා ඉතින් මොකද කරන්නේ? දැන් අර පරාජිකාවල උනක් දක්වන මේ මරණ වන්නං වා සංවන්නීය. මරණාය වා සමාදපෙය්‍ය කියලා. මරණේ ගුණ කියනවා. කෙනෙක්ව මරා ගන්න ඕනවට අනේ ඉතින් උපාසක අම්මා ඉතින් දැන් කොච්චර කල් ඉතින් ඔහම හිටියානේ නේද මෙහෙමනේ කියලා ඉවරලා දැන් ඉතින් දිව්‍ය ලෝකේ යන්න කාලේ තමයි ඇවිල්ලා තියෙන්නේ මෙහෙමයි කියලා ඉතින් මරණය වර්ණනා කරන ಗುಣ කියනවා එතකොට මොකද වෙන්නේ එතකොට මොකද වෙන්නේ එයා බැරි වෙලාවත් මැරුණොත් එහෙම අර මරණේ වර්ණනා කරපු නිසා අන්න ප්‍රාණඝාතයට අහු වෙනවා. පැහැදිලි ප්‍රාණඝාතයට අහු වෙනවා. ඒ වගේ පర్యాయ දැන් එක එක පర్యాయ ක්‍රම තියෙනවානේ. හරි පర్యాయ ක්‍රම තියෙනවා. දැන් අපි කියමුකෝ අනේ මේ දැන් මොකෙක් හරි එකෙක් ඉන්නවා හැම වෙලෙම කරදර කරන පූසෙක් බල්ලෙක් හරි අපි ඉතින් කෑ ගහනවා. අනේ ඇත්තට මේක පුදුම වදයක්නේ තියෙන්නේ. මේ නැති බංගස්ථාන කරන්නවත් විදිහක් නැහැනේ මෙහෙමනේ කිය දැන් අපි දේශයෙන් මේවා කරා. ඒතකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා එයාගේ ඇත්තටම අර සතාව ඝාතනය කරගන්න ඕන මේක තියෙනවා. පర్యాయයෙන් එක එක දේවල් කරනවා. එතකොට ඒ මැරීමට පర్యాయ ක්‍රම භාවිතා කරනවා. කවුරු හරි කෙනෙකු මේ පෙළඹවීම කියන එක පర్యాయයෙන් හරි සිද්ධ වෙනවා. ඒ පర్యాయයෙන් හරි මේ පෙළඹවීම සිද්ධ වෙනකොට අර ප්‍රාණඝාතයේ වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒකට අනිවාර්යයෙන්ම අසු වෙනවා ප්‍රාණඝාතයේ සිද්ධ වෙනවා. ඒකත් මේ ද්වේෂ මූල චිත්තයෙන්ම තමයි සිද්ධ වෙන්නේ. පැහැදිලිද? අනිත් එක තමයි දැන් අපි කියමුකෝ කෙනෙකුට අපි දැන් ඔය යුද්ධ කාලයකදී අපි කෙනෙකු වෙනවා යන්න යුද්ධයට යන්න මෙහෙමයි නිකන් ඉන්න එපා කියලා වෙලා අපි යුද්ධයක් සඳහා පොළඹවනවා. පැහැදිලිද? නැත්තම් කෙනෙක්ව අපි කියමුකෝ ඒ බඳු ත්‍රස්තවාදී කලබල තියෙන කාලයක හරි කමන්නේ අපි එහෙම යුද්ධයක් පිණිස මේ එකක් පිණිස මේ අපි පොළඹවන්න ලබන ඒ තැන්වලදී බොහෝ සෙයින් මේ අහුවීම කියන එක සිද්ධ වෙනවා. අන්න ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ ද්වේෂ මූල චිත්තය පිළිබඳව ඔය වගේ ලොකු දේවල් ටිකක් තියෙනවා දැනගන්න. දැන් එතකොට දේශ මූල සිත කියන එක ද්වේතුකයි. ඒ වගේම ද්වේෂ මූල සිතෙහි යෙදෙනු ලබන ධර්ම දෙකක් තියෙනවා. මොකක්ද? දෝමනස්ස සහගත භාවයයි ඒ වගේම පටික සම්පයුක්ත භාවයයි. එතකොට මේක මේ දෝමනස්ස සහගත සිත කියන එක එකම ආකාරය කියන්නේ මේක උපේක්ෂා සහගත වෙන්නේ නැහැ. එකම වේදනා ස්වභාවයෙන් යුක්ත වෙන්නේ. මොකක්ද මේ වේදනා ස්වභාවය? දෝමනස්ස වේදනාවම තමයි. පැහැදිලිද? දැන් ලෝභ මූල සිත නම් සෝමනස්ස සහගතයි උපේක්ඛා සහගතයි කියලා දෙවෑදෑන වෙන මේක සෝමනස්ස උපේක්ඛා සහගත වෙන්නේ නැහැ. මේක දෝමනස්ස අරමුණේ අමිහිරි භාවය අනුභව කරමින් පහළ වෙන්නේ. එතකොට උපේක්ෂා සහගතයි. ඒ විතරක් නෙමේ සසංකාරික අසංකාරික ભેදයකුත් මේක තුල තියෙනවා. පැහැදිලිද? එතකොට කර්මපත සිද්ධ වෙනකොට කර්මපත 7ක් දෝමනස්ස සහගත සිතෙන් සිද්ධ වීම කියන එක සිද්ධ වෙනවා. එතකොට ස්වરૂප වශයෙන් ගත්තාම දේශ මූල සිත් කීයක් උපදිනවද? දේශ සහගත සිත් කීයක් උපද ස්වરૂප වශයෙන් ගත්තාම උපදිනවා 756ක් උපදිනවා. හොඳයි. එතකොට දැන් අපි මෙතෙක් වෙලා කතා කරන්න ඉදුණු දේශ මූල චිත්තය පිළිබඳව. දැන් මොනවා හරි මේ දේශ මූල චිත්තය පිළිබඳව ගැටලුවක් එහෙම තියෙනවා නම් අහන්න පුළුවන්කම තියෙනවා කට්ටියට. ඔව්
එතනත් ඇති වෙනවා. ඔව්. ඇති වෙනවා. නෑ එතනදි මෙහෙමයි අර සතා කෙරෙහි කරුණා මෛත්‍රියේ තිබ්බට අපි කියමු දැන් මිනිස්යාට අපි එක්තරා විදිහකට පහදලා දෙනවා. අපි පහදලා දෙනවා මෙහෙමයි ප්‍රාණඝාතය කරන්න හොඳ නෑ. මේ විදිහට මේ ප්‍රාණඝාතය කරන එක බොහොම දුක් විපාකගෙන දෙනු ලබන දෙයක් කිය. ඒ වගේ දේවල් සිද්ධ කරන්න හොඳ නෑ කියලා ඕක මහා බරපතල අකුසල කර්මයක් කියලා පහදලා දීලා කරන. අපි දැන් අර සතාව බේර ගන්න කියලා අපි මේ මිනිස්යාට පොල්ලක් කරන් තඩි වහන්න ගියොත් එහෙම අපිට උපදිනවා දෝමනස් සහගත සිත්. එතනදී බැරි වෙලාවත් අපි ගහපු පාරේ අපි කියමු මැරෙන්නම සතාව බේරගන්න කියලා මේ මනුස්සයාට ගහනවා මැරෙන්නම කියලා හිතාන. එතකොට මොකද වෙන්නේ? මහා අරිට වඩා බරවත් අකුසල කර්මයක් බවට පත් වෙනවා. ඇත්තටම ඒ නිසා අර ඒ වගේ අවස්ථාවේදී මනුස්ස සතෙක් ඝාතනය කරලා දකිනකොටත් අර මනුස්සයා කෙරෙහි තරහක් ඇති වුණොත් එහෙම අපිටත් උපදිනවා මේ දෝමනස සහගත. ඒ නිසා එතනදී ඇති කරගන්න තියෙන අනේ මේ මිනිස්සයා කරගන්න අකුසලයක්. මේ මිනිස්සයා මේකෙන් මොන තරම් පාපයක් කරගන්නවද? ඔය වගේ කොච්චරනම් දුක් විපාක විඳින්න සිද්ධ වෙනවද? අනේ මේ සංසාරික අවිද්‍යාවේ මහත කියලා අන්න මේ මිනිස්සයා කෙරෙහි දෝමනස සහගත ස්වභාවයක් ඇති කරගන්න ඒත් අනුකම්පාවක් එක්තරා විදිහට ඇති කරගන්න. අනේ මම නම් මේ වගේ මම කොච්චර වාසනාවන්තද? මම මේ වගේ දේවල් සිද්ධ කරන්නේ නැහැ නේ කියලා අන්න ඒ විදිහට. ඒකනේ අර සල්ලේක සූත්‍රය කියන්නේ පරේ පානාතිපාති භවිස්සanti මායමෙත්ත පානාතිපාතා පටවිරතා භවිස්සාමාති සල්ලේකෝ කර මේ ලෝකේ ප්‍රාණඝාතය කරන පුජ්‍යලෝ දකින්නකොට අහනකොට මට හරි අප්‍රසන්නයි මට හරි පිළිකුලයි ඇත්තනේ දකින්නකොට ඒ බඳු එක්තරා විදිහකට ඒ බඳු පුජ්‍යලයන්ව දකින්නකොට අපිට මේ ඒ බඳු පුජ්‍යලෝ කෙරේ කැමැත්තක් ඇති වෙන්නේ නැහැ නේද මේ ප්‍රාණඝාතය සිද්ධ කිරීම කියන එක මේ ඇත්ත සිද්ධ කරනු ලබනවා මෙහෙමයි ඉතින් තමනුත් එහෙම සිද්ධ කරනු ලබනවා නම් මමත් එක්තරා විදිහකට එහෙම සිද්ධ කරනු ලබනවා නම් මං ගැනත් අන්නේ පුජ්‍යලෝ එහෙමනේ හිතන්නේ අන්න තමන් වැළකිනවා පැහැදිලිද? සල්ලේක කරන්නයි කියලා ඒ විදිහට කියනවා. ඒක පරේ පානාතිපාති භවිසන්ති මයමෙත්ත පානාතිපාත. මෙහිලාම අපි ප්‍රාණඝාතය කරන්නේ නැහැයි කියලා සල්ලේක කර යුතුයි. පැහැදිලිද? ඒ වගේ. ඉතින් අර මේ එහෙම නොවන මට්ටමට ඉතින් වග බලා ගන්න ඕනේ. නෑ උපේක්ෂා සහගත වෙන්නේ දෝමනස සහගත සිත් උපේක්ෂා සහගත වෙන්නේ නෑ. ඒකයි අර දෝමනස සහගත පටිඝ සම්පයුත් අසංකාරික සසංකාරික කියලානේ තියෙන්නේ. ලෝභ මූල සිත් නම් උපේක්ෂා සහගතයි. දෝමනස සහගත සිත් උපේක්ෂා සහගත වෙන්නේ නෑ. අරමුණෙහි අනිෂ්ට ගතිය අනුභව කරමින් තමයි පහළ වෙන්නේ. හැම වෙලෙම අමිහිරි භාවයනේ. එතකොට ඒකයි මේ පටිඝ සම්පයුත්ත කියලාම තියෙන්නේ මෙතන. පැහැදිලිද? අර කියන්නේ දුන්නේ අපි පටිඝ සම්පයුත්ත කියලාම කිව්වේ. ඒක ගැටෙනු ලබන ස්වභාවයනේ. ඒක ඇලීම කියන කාරණාවත් එක තමයි සෝමනස්සේ සහ උපේක්ෂාව කියන එක ඇති වෙන්නේ. අන්න ඒකයි. තවත් මොන හරි තියෙනවද? ද්වි හේතුක කියලා කිව්වේ මේ දෝමනස්ස සහගත සිත ද්වි හේතුකයි කියලා කිව්වේ හේතු දෙකක්. දැන් හේතු කියන එකෙන් අදහස් කරේ මුල් වන ධර්මනේ. හරි දැන් අකුසල් පැත්තේ තුනක් තියෙනවා කුසල් පැත්තේ තුනක් තියෙනවා. පැහැදිලි. අකුසල් පැත්තේ තුන තමයි ලෝභ දේශ මෝහ. කුසල් පැත්තේ තමයි අලෝභ දේශ අමෝහ කියන තුන. එතකොට දෝමනස්ස සහගත සිතේ ද්වේෂය නැමැති මූල ධර්මයයි මෝහය නැමැති මූල ධර්මයේ දෙකම මොකද වෙන්නේ? සංප්‍රයෝග වෙනවා යෙදෙනු ලබනවා. පැහැදිලිද? අන්න ඒකයි. ඒ නිසා තමයි මෙතනදී කියන්නේ යෙදුනේ මේ දෝමනස සහගත චිත්තය විහෙතුකයි කියලා කිව්වේ. ඒකෙන් විපාකත්වයේ සලසනකොට අකුසල විපාක අහේතුක අකුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ සිතෙන් බොහෝ සෙයින් නිරයෙහි තමයි ප්‍රතිසන්දි විපාකත්වයේ සලසනු ලබන්නේ. ප්‍රතිසන්දි විපාකත්වයේ සැලසීම කියන එක සිද්ධ වෙන්නේ. අන්න ඒ විදිහට. කර්මපත 7 ගත්තාම දැන් දෝමනස සහගත සිතෙන් සිද්ධ වන්නා වූ කර්මපත 7ක් තියෙනවා කිව්වනේ. ඒ මොනවද? ප්‍රාණඝාතය, ඒ වගේම මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. අන්න ඔය 7 තමයි. පැහැදිලිද? ඒ 7 තමයි මේ දෝමනස සහගත සිත් වලින් සිද්ධ වෙන්නේ. පැහැදිලිද? තවත් මොන හරි තියෙනවද කට්ටියට? මොන හරි තියෙනවද දැනගන්න? දැන් එහෙමනම් අපි ඊළඟට යමු. එතකොට මෙතෙක් වේලා අපි සාකච්ඡා කරන්න යෙදුනේ දෝමනස්ස සහගත සිත් පිළිබඳව. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මොනවද? මොනව පිළිබඳවද?
මෝහ මූල සිත් පිළ. දැන් අපි ලෝභ මූල සිත් පිළිබඳව කතා කරා. ඊට වගේම දෝෂ මූල සිත් පිළිබඳව කතා කරා. ඒ කියන්නේ දෝමනස් සහගත සිත් පිළිබඳව කතා කරා. දැන් අපි කතා කරන්න යන්නේ මෝහ මූල සිත් පිළිබඳව. එතකොට ඔන්න අභිධර්මාර්ථ සංග්‍රහය දක්වනවා කොහොමද? මෝහ මූල සිත් දෙකක් පිළිබඳව. උපේක්ඛා සහගතං විචිකිච්ඡා සම්පයුත්ත මේකං උපේක්ඛා සහගතං උද්ධච්ච සම්පයුත්ත මේකන්ති ඉමානි ද්වේපි මෝහ මූල චිත්තානි නාම. උපේක්ඛා සහගතං උපේක්ෂා සහගත වූ විචිකිච්ඡා සම්පයුත්ත මේකං. විචිකිච්ඡා සම්පයුත්ත වූ එක් සිතක් තියෙනවා. උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත වූ එක් සිතක් තියෙනවා. ඒ වගේම උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුත්ත මේකන්ති උපේක්ඛා සහගත වූ උද්ධච්ච සම්පයුත්ත සිතක් කියලා ඉමානි වේපි මේ දෙකක් වූ මෝහ මූල චිත්තානි නාම මෝහ මූල චිත්තෝ නම් කියලා මෝහ මූල සිත් කීයක් තියෙනවද? එතකොට දෙකක් තියෙනවා. මෝහ මූල කියලා කියන්නේ මේ එක්තරා ආකාරයකට මේ මෝහ මූල සිත ඒක හේතුකයි. මොකක්ද? ඒක හේතුකයි. ඒක හේතුක ස්වභාවයෙන් යුක්තයි මේ මෝහ මූල චිත්තය. පැහැදිලිද? මෝහ මූල සිත් දෙකක් තියෙනවා. උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුත්ත සිත, උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත සිත කියලා ඉවර වෙලා මෝහ මූල සිත් දෙකක් තියෙනවා. එතකොට මේ මෝහය කියලා කියන්නේ මම කිව්ව මොකක්ද? අරමුණෙහි එක්තරා විදිහකට යථා ස්වභාවයේ වසනු ලබන ආකාරයේ මෝහය කියලා කිව්වා. මේ සිත ඒක හේතුකයි. පැහැදිලිද? ඒක හේතුකයි. ඒක හේතුක මේ මෝහ මූල සිත පහළ වෙන්නේ කොහොමද? පළවෙනි එක උපේක්ඛා සහගතයි උද්ධච්ච සම්පයුත්තයි. දෙක උපේක්ඛා සහගත විචිකිච්ඡා. දැන් අපි ගමු උපේක්ඛා සහගත කියලා කිව්වේ අරමුණෙහි මිහිරිභාවයකුත් නැතුව, අරමුණෙහි අමිහිරි ගතියකුත් නැතුව මධ්‍යස්ථ ස්වභාවයෙන් පහළවනු ලබන එක තමයි උපේක්ෂා. ඒ කිව්වේ දැන් අපි ගන්නා යම් අරමුණක් තියෙනවා නම් ඒ සෑම අරමුණක් එක්කම තමයි සිතක් උපදින්නේ. පැහැදිලිද? අරමුණක් ඇතුව තමයි සිතක් උපදින්නේ. එතකොට ඒ ගනු ලබන අරමුණෙහි මධ්‍යස්ථ ගතියක් තියෙනවානේ. උපේක්ඛා සහගත කියලා කිව්වේ ඒකයි. පැහැදිලිද? එතකොට අරමුණෙහි මධ්‍යස්ථ ගතිය විදිමින් පහළවනු ලබන සිත මොකක්ද? මධ්‍යස්ථ ගතිය විදිමින් පහළවනු ලබන යම් සිතක් තියෙනනේ ඒ සිතේ මධ්‍යස්ථ ගතිය කියන එක තමයි මෙතනදී වේදනාස්කන්ධ පරියාපන්න වශයෙන් කියන්නේ උපේක්ෂා සහගතව. පැහැදිලිද? උපේක්ෂා සහගත වේදනාස්කන්ධ පරියාපන්න වශයෙන්. එතකොට දැන් මේ කියනු ලබන කාරණාවේ උද්ධච්ච සම්පයුත්ත කියලා කියන්නේ සිතෙහි විසිරුණු ස්වභාවය. අරමුණෙහි මනාව නොපිහිටනු ලබන ස්වභාවය. අරමුණෙහි මනාව නොපිහිටනු ලබන්නා වූ ස්වභාවයට අපි මොකක් කියලා කියනවද? උද්ධච්ච. දැන් බලන්න මේකේ මෝහය දැන් උපේක්ඛා සහගතයි. ඊට පස්සේ උද්ධච්ච මේ පළවෙනි සිතේ එක පළවෙනි සිතෙහි මේ ටික තියෙනවා. පැහැදිලි? එක පළවෙනි සිතේ. ඊට පස්සේ උපේක්ඛා සහ උද්ධච්ච. උද්ධච්ච සම්පයුත්ත. ඒතර උපේක්ඛා සහගත කතිය කියන එක මේක මොකේටද ඇතුළත් වෙන්නේ? වේදනාස්කන්ධ පරියාපන්න ධර්මයන්. අර විදිහටම තමයි. උද්ධච්ච සම්පයුත්ත ගතිය කියන එක සංස්කාරස්කන්ධ පරියාපන්නයි. එතකොට සංස්කාරස්කන්ධ පරියාපන්නයි කියන එකෙන් අදහස් කරන්නේ උද්ධච්ච ගතිය කියලා කියන්නේ හැම වෙලෙම හිතේ විසිරුණු ස්වභාවය. අරමුණේ මනාව නොපිහිටනු ලබන්නා වූ ස්වභාවය තමයි මොකක්ද? මේ උද්ධච්ච ගතිය කියලා කියන්නේ. පැහැදිලි? ඒ කියන්නේ විසිරුණු ගතියක් තියෙනවා. අරමුණේ මනාව පිහිටන්නේ නැහැ. මේ මනාව පිහිට දැන් මේක මෙන්න මෙතනදී මෙන්න මේ උද්ධච්ච සම්පයුත්ත ගතිය කියන එක මේ මෝහ මූල සිතේ දැන් මෙතන මෝහය කියන දැන් මේ මෝහය නැමැති මූල ධර්මය උද්ධච්ච සම්පයුත්ත සිතේ මොකද වෙන්නේ? හැම වෙලෙම පවතිනා වූ ඒක හේතුක ධර්මතාවයක්. පැහැදිලි? ඒක හේතුක ධර්මතාවය. ඒක හේතුක ධර්මතාවය මෝහ මූල සිතෙහි. ඒ කියන්නේ මේක මේ දැන් ලෝභ මූල සිතෙත් මෝහය තියෙනවා. මෝහ මූල මේ දේශ මූල සිතෙත් තියෙනවා. මෝහ මූල සිතෙහි අධිකව පැහැදිලිද? අධිකව. ඒ කිව්වේ මොකක්ද? ලෝභ මූල සිතටත් වැඩිය, ද්වේෂ මූල සිතටත් වැඩිය අධිකව මේ මෝහ මූල සිතෙහි
මේ මෝහය කියන එක තියෙනවා. අරමුණේ යථා ස්වභාවය, යථාර්ථය. හොඳ මොකක්ද, නරක මොකක්ද, ඒ වගේම කල යුත්ත මොකක්ද, නොකල යුත්ත මොකක්ද, කුසල් මොනවද, අකුසල් මොනවද කියන ඒබඳු මට්ටමකට මේ මෝහය උස්සන්න කෙනාට මේක හරියාකාරව තේරුම් ගන්න පුළුවන්කමක් නැති ගතියක් තියෙනවා. ඒ තේරුම් ගන්න බැරි ගතිය එන්නේ මොකක් නිසාද? මේ උද්දච්චය කියන එකත් මේත් එක්ක යෙදෙනවා. උස්සන්න ධර්මයක්. ඒකයි මේ උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුත්ත. දැන් මේ උපේක්ඛා සහගත කියන එක මතක තියාගන්න වේදනා ස්කන්ධ වලට අදාළ වෙන්නේ. ඒ කියන්නේ අර මම කියවනේ මොකක්ද අර මුල් කතා ටිකට එන්න හැම වෙලෙම මේ කියනකොට අර මම හැම වෙලෙම කියන්නේ ඒකයි. ඒ කියන්නේ අර සිතක් උපදින අරමුණක් එක්ක සිතක් උපදිනකොට අරමුණේ මිහිරිභාවයේ අමිහිරි ගතිය මධ්‍යස්ථ ගතිය විදිමින් පහළ වෙන. එතකොට මේක මධ්‍යස්ථ ගතිය විදිමින් පහළ වෙනකොට වේදනා ස්කන්ධ පරියාපන්න ධර්ම ස්වභාවය. එතකොට මේ උද්දච්ච සම්පයුත්ත චෛතසික එහෙමත් නැත්නම් සංස්කාර ස්කන්ධයට ඇතුළත් සංස්කාර ස්කන්ධයට ඇතුළත් වන්නා වූ මේ උද්දච්ච සම්පයුත්ත ස්වභාවය එහෙමත් නැත්නම් නැමැති මේ චෛතසික ධර්මය සංස්කාර ස්කන්ධයට ඇතුළත් වෙනකොට මේක මෝහ මූල සිතත් මෝහයත් එක්ක යෙදෙනකොට මෙන්න මේ මෝහයත් එක්ක යෙදෙනකොට මොකද වෙන්නේ? දැන් මෝහයෙන් අරමුණෙහි යථා ස්වභාවය වහනවා. පැහැදිලිද? යථාර්ථය අපි කියමුකෝ දැන් එක්තරා විදිහකට ඔන්න දැන් බෝධීන් වහන්සේ නමක් අපි දකිනවා. බෝධීන් වහන්සේ නමක් දකිනකොට මොකද වෙන්නේ? එහෙමත් නැත්නම් බුද්ධ පූජාවක් තියලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේට දාන පූජා කරලා තියෙනවා. මේක දැක්කහම දැන් මේ අරමුණක්නේ. අරමුණ දැක්කම දැන් ඔන්න මෝහය උස්සන්න කෙනාට මොකද වෙන්නේ? මෙයාට ඇති වෙනවා මේ මොකක්ද? මේ ඔන්න මේ පිරිම වහන්සේලාට නිකන් දානි පූජා කරලා තියෙනවා. පිරිම වහන්සේලාට ඒ වගේ නිකන් අර ඒ බඳු ස්වභාවයක් ඇති වෙන. ඒ කියන්නේ අරමුණේ යථා ස්වභාවය හැම වෙලේම මොකද කරන්නේ? වැහිම කියන එක මේ මෝහයෙන් සිද්ධ වෙනු ලබන ස්වභාවයක් තියෙනවා. එතකොට උද්දච්චය කරන්නේ හැම වෙලේම මොකක්ද? අර මෙන්න මේ දේත් එක්ක අර අරමුණෙහි මනාව පිහිට දැන් මේ මෝහය උස්සන්න වුණාම මොකද වෙන්නේ? අරමුණෙහි මනාව පිහිටීම කියන එක කරන්න වෙන්නේ නැහනේ. මේක මෙහෙමද කියලා නේද? අරමුණේ මනාව පිහිටනු ලබන ස්වභාවයක් නැහැ. හැම වෙලෙම විසිරුණු ගති ස්වභාවයෙන් යුක්තයි. විසිරුණු ස්වභාවයකින්ම මේ මෝහය මේ උද්දච්චය කියන එක ඇති කරනවා. ඒ කියන්නේ මේත් එක්ක එන්නා වූ චෛතසික ධර්ම ටිකක් තියෙනවනේ. දැන් උද්දච්චය සංප්‍රයෝග වෙනකොට මෝහ මූල සිතෙහි උද්දච්චයත් සංප්‍රයෝග වෙනවා. ඒ උද්දච්චය සංප්‍රයෝග වෙන ඒත් එක්ක මොකද කරන්නේ? මේ උද්දච්චය අනිකුත් තමන්ගේ සහජාත චෛතසික ධර්ම ටිකක් තියෙනවා. ඒ සහජාත චෛතසික ධර්ම ටික මනාව අරමුණෙහි පිහිටවන්නේ නැතිව මනාව අරමුණේ පිහිටවන්නේ නැතුව තමන්ට ඕන විදිහට හැසිරවීම කියන එක සිද්ධ කරනු ලබනවා. දැන් මෝහය උස්සන්න වෙලා තියෙනවා. මෝහය උස්සන්න නිසාම මොකද වෙන්නේ? මේ මෝහය උස්සන්න භාවයේ උද්දච්චයට රුකුල් දෙනවා. පැහැදිලිද? උද්දච්චයට ඒ කියන්නේ දැන් ලෝභ මූල සිතේ නම් මෝහයට වඩා ලෝභය උස්සන්න වෙලා තියෙනවා. මෝහයෙන් මොකද කරන්නේ? ලෝභයාගේ ආදීනවේ වහනවා. පැහැදිලිද? ද්වේෂේ නම් මෝහය කරන්නේ ද්වේෂයාගේ ආදීනවේ වහනවා. ලෝභ ද්වේෂ දෙක ඒ වගේ මොකද වෙලා තියෙන්නේ? උස්සන්න වෙලා. දැන් මෝහ මූල සිතේ මෝහය තමයි බලවත් භාවයෙන් තියෙන්නේ. එයා තමයි චණ්ඩියා. එයා තමයි බලවතා. එයා බලවතා නිසා මොකද කරන්නේ? ඒ බලවත් භාවයේම හේතු වෙනවා මේ උද්දච්ච සම්පයුක්ත සිතට. හැම වෙලේම මොකද වෙන්නේ? මේකට රුකුල් දීම කියන එක සිද්ධ වෙනවා. කොහොමද? අර අරමුණේ මනාව පිහිටන්නේ නැති ස්වභාවයකට. ඒ නිසා මොකද වෙන අනිකුත් චෛතසික ධර්ම ටික තමන්ට අනුරූපීව හසුරුවනු ලබනවා. තමන්ට අනුරූපී. ඒ නිසා කළ කුසල ධර්මයන් පිළිබඳව මේ නොකළ කුසල ධර්මයන් පිළිබඳව කළ අකුසල ධර්මයන් පිළිබඳව හැම වෙලේම මොකද වෙන්නේ? තැවුණු ස්වභාවයේ ඒබඳු ආකාරයක් තියෙනවා. මොකක් කිසිම දෙයක් සමහරලාට විනිශ්චය කරගන්න පුළුවන්. භාවනාවක් කරන්න ගියත් සමහර වෙලාවට මොකද වෙන්නේ? ආනාපාන සතිය කරන්න කියලා ගියපුවාම ඔන්න එයාගෙන හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නේ කියලා කියන ඉතින් අනේ මේ හුස්ම රැල්ල දිහා බලාගෙන කියලා ඕව මොනවද නේද? ඕව අහුවෙන්නෙත් නැහැ. එහෙ යනවා මෙහෙ යනවා අරව මේව කියලා ඔන්න අර ඒ විසිරුණු ස්වභාවය හැම වෙලේම. ඇයි අර මෝහය කියන එක බහුලයි. මෝහය උස්සන්නයි. ඒ නිසා මොකද වෙන්නේ? උද්දච්ච ගතිය එයාගේ හිත තුළ වැඩිපුර තියෙන අර නොසන්සුන් ගතිය විසිරුණු ස්වභාවය අරමුණේ මනාව පිහිටන්නේ නැති ස්වභාවය තියෙන. ඒ අරමුණේ මනාව පිහිටන්නේ නැතිව තියෙනකන් මොකද වෙන්නේ? අර කුසල චිත්ත ඒකාග්‍රතාවය කියන එක දියුණු කරගන්න පුළුවන්කමකුත් නැහැ. මෝහය උස්සන්න උනහම මොකද වෙන්නේ? ඒ ටික දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා තමයි අර දැන් ওই මෝහ චරිතයට දැන් බලන්න ඒක කොච්චර හරි මේ කියන්නේ ඒ කියන දැන් විසුද්ධි මාර්ගයේ දෙන්නා ওই උපදේශය කොච්චර නිවැරදිද කියලා බලන්න. දැන් මෝහ චරිතයට කියන්නේ ආනාපාන සතිය වඩන්න කියලා.
පැහැදිලි. දැන් මෝහයත් එක්ක උද්දච්චය කියන එක යෙදෙනකොට සම්ප්‍රයුක්ත වෙනට අරමුණේ විසිරුණු ගතියනේ තියෙන්නේ. විසිරුණු ස්වභාවයක්. පැහැදිලිද? විසිරුණු. එතකොට මොකද වෙන්නේ? මේ උද්දච්ච ධර්ම ස්වභාවයට උත්සාහවත් වෙන්න උනේ හැම වෙලේම අර ආනාපාන සතිය වගේ ධර්ම ස්වභාවික සිත එක අරමුණක පිහිටවන්න. එක අරමුණක පිට අර විසිරෙන්න දෙන්නේ නැතුව ඒත් එක දැන් උද්දච්චය යෙදුනහම අනිත් චෛතසික ධර්ම Tamanට අනුරූපීවනේ පවත්වන්නේ. දැන් ආනාපාන සතිය නැමැති එකම අරමුණක් තුල සිහිය පවත්වනකොට සතිය මොකද කරන්නේ? හැම වෙලේම අකුසලයෙන් හිත මුදවලා කුසලයට හිත ගන්නකොට අර අනිකුත් චෛතසික ධර්ම සියල්ල ඒකත් එක්ක මොකද කරන්නේ? යොමු කරනවා. චෛතසික ධර්ම ඒකත් එක්ක යොමු කරා. ඒක විතර්කයේ එහෙමයි, ਵਿਚාරයේ එහෙමයි. ඒ විදිහට ඒ චෛතසික ධර්ම හැම වෙලේම මොකද කරන්නේ? විතර්කණී කරන්න අර තමනුත් එක්ක ඒ සහජාත චෛතසික ධර්ම සියල්ල ඒ තුල යෙදවීම කියන එක සිද්ධ කරනවා. දැන් මෙයා එහෙම නෙමෙයි. මෙයා මොකද කරන්නේ? උද්දච්චයේ අනිකු සහජාත චෛතසික ධර්ම තමන් එක්ක තමන් මුල් වෙලා අර අරමුණේ මනාව පිහිටවන්නේ නැතුව විසිරුණු ස්වභාවයකින් පවතුල. ඒ නිසා අරමුණ මනාව ගන්න පුළුවන් කමක් නැහැ මේ උද්දච්ච සම්පයුක්ත සිතට. පැහැදිලි. අරමුණු මනා ගැන්ම කියන එක සිත. ඒකයි මේවා ස්වභාවයෙන්ම මේ උද්දච්ච සම්පයුක්ත සිත් තියෙන. ඒ නිසා මේක අසංකාරික සසංකාරික ભેදින් මේ සිත් දෙකම මොනවද? අසංකාරිකයි. සසංකාරික ගතියක් නැහැ. අසංකාරිකයි. ඒ නිසා මේ උද්දච්ච සම්පයුක්ත සිත එක්තරා විදිහකට අර කර්මපත පූර්ණණයටපත් වෙන්නේ නැහැ. දැන් දසවැදෑරුම් අකුසල කර්ම පතයෝ තියෙනවනේ. හරි. දසවැදෑරුම් අකුසල කර්ම පතයෝ තියෙනවා නම් ඒ දසවැදෑරුම් අකුසල කර්ම පතයෝම ලෝභ මූල සිත් 8යි, ද්වේෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි ගත්තා මේ අකුසල් සිත් 11කින් තමයි සිද්ධ වෙන්නේ. පැහැදිලිද? අකුසල් සිත් 11කින්. මෙන්න මේ මෝහ මූල සිතේ උද්දච්ච සම්පයුක්ත සිතෙන් කර්මපත පිරීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. කර්මපතයක් සිද්ධ වෙන්නේ නැහැ. මේකෙන් හුදෙක් ප්‍රවෘත්ති විපාක සැලසනු ලබන කර්ම සිද්ධ වෙනවා. ප්‍රවෘත්ති විපාක සැලසීම කියන එක. එතකොට බලන්න අන්න ඒ වගේ නොකලා වූ පුණ්‍ය ධර්ම පිළිබඳවත් ඒ වගේම එක්තරා විදිහට කරවා වූ යම් අකුසල ධර්ම පිළිබඳවත් තැවෙනු ලැබෙනු ඒ බඳු ස්වභාව විසුරුණු ස්වභාවයක් තියෙන ඒකත් මේකට බද. භාවනාවක් කරන්න ගියත් වෙන දෙයක් සිද්ධ කරන්න ගියත් ඒ අවස්ථාවවලදී අර මෝහ එය උස්සන්න භාවය නිසා විසුරුණු ස්වභාවය හැම වෙලෙම ඇති වෙනවා. කර්මස්ථානයේදී අපි කියමු දැන් පටවි මෝහ චරිතයකට පටවි කසිනියක් වගේ එකක් දුන්නාම පොඩියට දුන්නොත් එහෙම දැන් එයාට එක්තරා විදිහකට ඒක හරියාකාර හොඳ මට්ටමකට නැතුව මේ විදිහට දුන්න අනේ මේ පොඩි මැටි ගුලියක් වගේ එකක් දීලා මොකටද මේකෙන් පුළුවන් මේවා කරන්නේ කියලා. එයාට අර නිතර මොකද වෙන්නේ? විතර්ක එක්ක බහුල මේ උද්දච්ච විසුරුණු ස්වභාවයේ මෝහයේ උස්සන්න ගතියක් තියෙනවා. එයාගේ පැහැදිලිද? ඒ වගේ අර මේ එබඳු මට්ටම් වල එබඳු ස්වභාවයෙන් ඉන්න නිසා තමයි අර හැම වෙලෙම කියන්නේ මොකක්ද? ආනාපාන සතිය වගේ භාවනාවක් දෙනකොට එබඳු අර විතර්ක චරිතවලට ඒ වගේම ඔය මෝහ චරිතවලට එබඳු දෙයක් හරි වටිනවා උපකාරක ධර්ම බවට පත් වෙනවා. එතකොට දැන් මෝහ මූල සිත පළවෙනි සිත පිළිබඳව පැහැදිලි නේද? ඊළඟ එක මොකක්ද? උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත. මේ විචිකිච්ඡාව කියලා කියන්නේ දැන් මේකත් මේ පළවෙනි සිත උද්දච්ච සම්පයුක්ත සිත මේක විචිකිච්ඡා. එතකොට උපේක්ඛා සහගතයි. ඊට පස්සේ විචිකිච්ඡා. විචිකිච්ඡා. හරිද? දෙවෙනි සිත දෙවෙනි මෝහ මූල සිත. උපේක්ඛා සහගත කියලා කිව්වේ අර වේදනාව පිළිබඳවම තමයි. පැහැදිලිද? එතකොට විචිකිච්ඡාව කියලා කිව්වේ මොකක්ද? සැකය කියන එක පිළිබඳව. මෙතනදී මේ සැකය කියලා කියන්නේ දැන් අපි කියමු දැන් කරුණක් පිළිබඳව අපි දන්නේ නැහැ. ඒ පිළිබඳව තියුණු ලබන සැකය කියන එක ඒක නෙමෙයි. මේක සාමාන්‍ය ලෝකේ කාටවත් තියෙනවනේ. දැන් මොනවා හරි නොදන්න දෙයක් පිළිබඳව මේ අපි හරියාකාර විදිහට දන්නේ නැත්නම් ඒ බඳු දේ පිළිබඳව අපිට සැකයක් උපදිනවා. ඒ සැකය නෙමෙයි මෙතනදී මේ කියන්නේ මේ මෝහ මූල සිත පිළිබඳව කියන්නේ. මෙතනදී විශේෂයෙන්ම කර්මපත පූර්ණණයට සිද්ධ වනු ලබන එකක් තියෙනවා. ඒක තමයි මොකක්ද? බුද්ධ ආදී 8 තැන කෙරෙහි තියෙනා වූ සැකය. බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්ම රත්නය පිළිබඳව, සංඝ රත්නය පිළිබඳව, ඒ වගේම ශික්ෂාව පිළිබඳව, අනිත් එක මොකක්ද? పూర్ව ජීවිතය පිළිබඳව, ඒ වගේම මතු ජීවිතය පිළිබඳව, ওই දෙකම පිළිබඳව පටිච්ච සමුප්පාදයේ පිළිබඳව තියෙනා වූ මෙන්න මේ සැකය.
පැහැදිලි. ඒක තමයි මෙතනදී විචිකිච්ඡාව කියන එක. දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැක කරනු ලබන භාග්‍යතුන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව, ඒ වගේම මේ භාග්‍යතුන් වහන්සේගේ සර්වඥතා ඥානය පිළිබඳව, ඒ වගේම බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඥානෙ මේ ලෝකේ අවබෝධ කරගති ගුණයන් පිළිබඳව අන්නේ සැක කරනු ලබනවා. ඒබඳු සැකයක් තියෙනවා නම් ඒ සැක ස්වභාවය තමයි මෙතනදී මේ කියන්නේ මොකක්ද? විචිකිච්ඡා. දැන් සමහරු එහෙමනේ අර ඔය ඉතින් කිව්වට අපි දන්නේ නැහැනේ මෙහෙමනේ කියලා සමහර වෙලාවට ඒ විදිහට නොඑක් දේවල් සිද්ධ ප්‍රකාශ කරනු ලබනවා. එතකොට එබඳු විචිකිච්ඡාව අකුසල කර්මපතයක් බවට පත් වෙනවා. පැහැදිලි. ඒකයි. ඒත් එක්කම ඊළඟ එක මොකද්ද? ධර්මයේ පිළිබඳව සැක සිද්ධ කරනු ලබනවා. දැන් ධර්මයේ පිළිබඳවත් යම් උදවිය මොකද කරන්නේ? නොඑක් දුර්මත ප්‍රකාශ කරනු ලබනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙනවා සතර අපාය පිළිබඳව, ඒ වගේම දිව්‍ය ලෝක පිළිබඳව, මනුෂ්‍ය ලෝක පිළිබඳව නොඑක් දේවල් පිළිබඳව මේ ධර්මයේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මේ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව සතර මාර්ගයන් ඵලයන් සහ නිර්වාණය පිළිබඳව මේ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. ඒවා පිළිබඳව මොකද වෙන්නේ? සැකය ඇති කරනු ලබනවා. සැක උපදින විදියට ප්‍රකාශ කරනු ලබනවා. ඒවා පතුරවනු ලබනවා. අන්න ඒවා අකුසල කර්මපත පූර්ණයට අදාළ වෙනවා. ඒ වගේම සංඝ රත්නය පිළිබඳව සැක කරනවා. කොහොමද මේ ලෝකයේ විශිෂ්ට අවබෝධ කරගත්තා? ඒ කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන සතර මාර්ගයන් සහ ඵලයන්ට පිළිපන්නා වූ උත්තම පිරිසක් ඉන්නවද කියලා අන්න සැක කරනවා. ඒවා විචිකිච්ඡාවෙන් මොකද වෙන්නේ? අකුසල කර්මපත පූර්ණයට අදාළ වීම කියන එක සිද්ධයි. ඔය විදිහටම තමයි කෙනෙක් මොකද කරන්නේ? සීලය පිළිබඳව සැක. මේ බඳු සීල් රැකලා මේව කළා මේ වගේ ඇත්තටම විමුක්තියක් දැකිය හැකිද කියලා ඉවර වෙලා ඔන්න සැක සිද්ධ කරනු ලබනවා, ඇති කරගනු ලබනවා. ඒ විදිහටම පූර්ව ජීවිතේ ඉතින් මීට අපි ඉතින් දන්නේ නැහැ ගියා ඉස්සර ආත්මය ඔහොම තිබ්බද කියලා නේද? ඔය ටික අපි මේ කොහෙන් ආවද දන්නේ නැහැ අරවා මේවා කියලා. ඒ වගේ අර මතු ජීවිතය පිළිබඳව මොකද කරන්නේ? සැක උපද්දවනු ලබනවා. හරි. මෙයාලා හිතන්නේ ඉතින් මේක ඉතින් මේ පරිණාමණය වෙලාව වඳුරකින් ආව තමයි මෙහෙම එකක් කියලා. ඒ විදිහට හිතනවා අර සැක උපද්දවනවා මෙහෙම දිගින් දිගටම ආපු සංසාර ගමනක් නැහැ මෙහෙමයි කියලා. ඒ වගේම මේ ජීවිතේ මතු මේ විදිහටම නැවත භවයක් තියෙනවා. ඒ කියන්නේ කර්මානුරූපී උපැද්ම සිද්ධ වෙනවා කියලා ඒවා පිළිබඳව සැක කරනු ලබන. මේ දෙකම පිළිබඳව සැක කිරීම කියන එක සිද්ධ කරනවා. ඒ වගේම පටිච්චසමුප්පාදයේ පිළිබඳව පටිච්චසමුප්පාදයට අනුරූපීව මේ සියල්ල සිද්ධ වෙනවනේ කියලා ඒවා පිළිබඳවත් මොකද කරන්නේ? සැක ඇති කරනවා. එතකොට ඔන්න ඔය ඇතිවන්නා වූ සැක ස්වභාවය තමයි මෙතනදී මේ කර්මපත පූර්ණේ වීම වශයෙන් පැහැදිලිද? එතකොට කීයක් තියෙනවද? බුද්ධ ආදී 8 තැන කෙරෙහි ගත්තාම 8ක් තියෙනවා. ඒ 8 තමයි මෙතනදී කර්මපත පූර්ණයට පත් වෙන්නේ. පැහැදිලිද? කර්මපත පූර්ණයට පත් වෙන්නේ අන්නේ 8. එතකොට බලන්න ඒ විදිහට ගන්නකොට මෙන්න මේ පළවෙනි එක ඒ කියන්නේ දේශමූල සිතේ පළවෙනි එක කර්මපත පිරීමකට සිද්ධ වෙන්නේ නැහැ. නමුත් දෙවෙනි එකෙන් කර්මපත පූර්ණේ කියන එක සිද්ධ වීම කියන එක සිද්ධයි. දැන් එතකොට ගත්තාම මෝහ මූල සිත් දෙකක් තියෙනවා. මෝහ මූල සිත් දෙකෙන් පළවෙනි මෝහ මූල සිත මොකක්ද? උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත සිත. දෙවෙනි එක තමයි උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත. මෝහ මූල සිත් කීයද එතකොට? දෙකයි. මෝහ මූල සිත් දෙකක් තියෙනවා. මානි දේපි මෝහ මූල සිත් චිත්තානි නාම කියලා නේ කිව්වේ. මෝහ මූල සිත් දෙකයි. දැන් අපි බලමු මෝහ මූල සිත් කෙතෙක් තියෙනවා. දැන් මේ මෝහ මූල සිත් දැන් දසවිධ අකුසල කර්ම පතයන් හිම යෙදෙනවා. මොන වගේද යෙදෙන්නේ? දසවිධ අකුසල කර්මපතයන්. එතකොට කීයද? මෝහ මූල සිත් දෙකයිනේ. අර 10ෙම යෙදුනහම මොකද වෙන්නේ? 20ක් වෙනවා. පැහැදිලිද? ඒක අරමුණු 6න් මොකද වෙන්නේ? වැඩි වෙනවා. අරමුණු 6න් වැඩි වෙනවා. අරමුණු 6න් වැඩි වෙනකොට මොකද වෙන්නේ? කීයක් වෙනවද? 120යි නේ. 120ක් වෙනවා. ඒ 120 මොකද වෙන්නේ? ඡන්ද චිත්ත වීර්ය විමර්ශන කියන අධිපතීන්ගෙන් වැඩිවීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එහෙම අධිපතීන්ගෙන් වැඩි වෙන්නේ නැතුව කර්මත්‍රයෙන් වැඩිවීම කියන එක සිද්ධයි. එතකොට කීයක් වෙනවද? කීයක් වෙනවද? 360ක් වෙනවා. මේ 120 කර්මත්‍රයෙන් වැඩුණාම 360ක් වෙනවා. එතකොට මෝහ මූල සිත් තියෙනවා ස්වરૂප වශයෙන් ගත්තාම 360ක්. පැහැදිලිද? මෝහ මූල සිත් තියෙන ස්වરૂප වශයෙන් ගත්තාම 360. හැම අකුසල් සිතකම මොකද වෙන්නේ? මෝහය කියන එක සංප්‍රයෝග වීම කියන එක සිද්ධ වෙනවා. මෝහය කියන එක හැම අකුසල සිතකම සංප්‍රයෝග වෙනවා. එතකොට දසවැදෑරුම් අකුසල කර්මපතෙන් හැම එකකම මෝහය කියන එක සංප්‍රයෝග වෙනවා. එතකොට මොකද වෙන්නේ? 20ක් වෙනවා. ඒ 20 අරමුණු 6න් වැඩුණම 120යි.
ඒ 120 ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඒවා නේ. මෝහය කියන එක ස්වභාවයෙන්ම යුත ඡන්දයක් ඒකට ඕනෙත් නැහැ, චිත්තයක් ඕනෙත් නැහැ, වීරියක් ඕනේ නැහැ. නැත්තේ ඉතින් තනිකර මෝඩකම් ඔක්කොම ගොංකම් ටික තියෙනවනේ ඉතින්. ඒවා ඉතින් අමුතුවෙන් ඕකට ඡන්දයක් කියලා එකක් ඕනද නේද? වීරියක් කියලා එකක් ඕනද? එහෙම එකක් නැහැ. ඒවට එහෙම ඕනේ නැහැ. ඒවා තියෙන. ඒ නිසා තමයි ඒ බඳු ස්වභාවයෙන් ඒක සිද්ධ වෙන්නේ නැත්තේ. ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඒවායින් වැඩිවීමක් වෙන්නේ නැත්තේ. නමුත් කර්මත්තරයෙන් වැඩි වුණාම 360ක් තියෙන මොනවද? ලෝභ මූල, මෝහ මූල සිත්. එතකොට බලන්න ලෝභ මූල සිත් කීයක් තියෙනවද? ලෝභ මූල අපි දැන් බලමු. ලෝභ මූල සිත් ලෝභ මූල සිත් ලෝභ මූල සිත් 8ක් තියෙනවා. පැහැදිලිද? 8ක් තියෙනවා ලෝභ මූල සිත්. ලෝභ මූල සිත් තියෙනවා 8ක්. එතකොට ස්වરૂප වශයෙන් ගත්තාම 3024ක් තියෙනවා. පැහැදිලිද? එතකොට ආය තියෙනවා දේශ මූල සිත්. දේශ මූල සිත් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ස්වરૂප වශයෙන් ගත්තාම කීයක් තියෙනවද? 756ක් තියෙනවා. 756ක් තියෙනවා. මෝහ මූල සිත් දෙකක් තියෙනවා. ස්වરૂප වශයෙන් ගත්තාම කීයක් තියෙනවද? 300 කීයක් තියෙනවද? 60යි. 156යි 360යි. එතකොට අකුසල් සිත් කීයක් තියෙනවද? 0යි ඊට පස්සේ 3යි 8යි 4. ඕ කීයද? 4000 නෑ 4140 නේද? ඔව් 4140යි. එතකොට ඔන්න ඔය විදිහට 4140ක් තියෙනවා මොනවද? ලෝභ මූල අකුසල් සිත් තියෙනවා සම්පූර්ණයෙන්ම 4140ක්. පැහැදිලිද? 4140. එතකොට ලෝභ මූල සිත් 8යි. ස්වરૂප වශයෙන් ගත්තාම 3024ක් තියෙනවා. දේශ මූල සිත් 2යි. නමුත් විස්තර වශයෙන් ගත්තාම 756ක් තියෙනවා. මෝහ මූල සිත් 2යි. විස්තර වශයෙන් ගත්තාම 360ක් තියෙනවා. ඔක්කොම එකතු වුණාම අකුසල් සිත් තියෙනවා කීයද? 4140ක් තියෙනවා. 4140ක් තියෙනවා. එතකොට බලන්න දැන් මෙන්න මේ මේවා එක්තරා විදිහට අර කාල ද්වීප ද්වේෂ ඒ විදිහට මේ ඒ කියන්නේ එක්තරා ආකාරයට ඒ කියන්නේ ප්‍රදේශ ඒ වගේම ඒ තැන් ඒ පළාත් අනුරූපීව ගත්තාම ඒක ප්‍රමාණ කරන්න බෑ ගණනා අපි නැති. නමුත් සංඛ්‍යා ක්‍රමයට ගොනු කරලා දක්වලා දෙන සාමාන්‍ය ස්වරූප වශයෙන් පහළ වෙනකොට අකුසල් සිත් 12ක් කියලා කිව්වට මෙන්න ලෝභ මූල දේශ මූල මෝහ මූල සිත් 4140ක් පහළ වීම කියන එක සිද්ධ වෙනවා. පැහැදිලි 4140ක් පහළ වෙන නිසා ඔය වගේ මේ අකුසල් සිත් ගොඩක් අපේ ඉතින් సంతානෙ පහළ වෙනවා නේ. ලේසි පාසු දෙයක් නෙවෙයි. ඒ නිසා ඒවා හොඳට දැනගන්න, මතක තියාගන්න උත්සාහවත් වෙන්න. අර වැඩි වෙනු ලබන ක්‍රම, ඒව පහළ වෙනු ලබන ක්‍රම ඒ විදිහට. එතකොට දැන් අපි ආයෙ බලමු. ලෝභ මූල සිත් කීයක් තියෙනවද? 8යි. දේශ මූල සිත් 2යි. මෝහ මූල සිත් 2යි. ලෝභ මූල සිත් 8 මොනවද? සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත් අසංකාරික සසංකාරික කියලා සිත් දෙකක් තියෙනවා. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත් අසංකාරික සසංකාරික කියලා සිත් දෙකක් තියෙනවා. ඒ වගේම උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත් අසංකාරික සසංකාරික කියලා සිත් දෙකක් තියෙනවා. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත් අසංකාරික සසංකාරික කියලා සිත් දෙකක් තියෙනවා. දෝමනස් සහගත සිත් දෙකක් තියෙනවා. දෝමනස් සහගත පටිඝ සම්පයුත් අසංකාරික සසංකාරික කියලා. මෝහ මූල සිත් දෙකක් තියෙනවා. උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුත්ත සිත, උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත සිත කියලා ඔය විදිහට සිත් දෙකක් තියෙනවා. එතකොට අකුසල් සිත් කීයක් තියෙනවද? 12ක් තියෙනවා. පැහැදිලිද? අකුසල් සිත් කීයක් තියෙනවද? 12ක් තියෙනවා. ඒ අකුසල් සිත් 12ෙහි අපි දැන් ගත්තොත් එහෙම දැන් බලමු අසංකාරික සිත් කීයක් තියෙනවද? දැන් මේක අපි මෙහෙම බෙදමු. කොහොමද? දෝමනස්ස වේදනාව, සෝමනස්ස වේදනාව, සෝමනස්ස එක හරියට කියමුනේ.
සෝමනස්ස වේදනා. ඒ වගේම සෝමනස්ස වේදනා අනිත් එක දෝමනස්ස වේදනා. අනිත් එක උපේක්ඛා වේදනා. අනිත් එක අසංකාරික සසංකාරික අනිත් එක සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත ඊට පස්සේ එච්චරයි. ඔව් එතකොට සෝමනස්ස සහගත සිත් කීයක් තියෙනවද? සෝමනස්ස සහගත සිත් කීයද? 4යි තියෙන්නේ. පැහැදිලිද? එතකොට දෝමනස්ස සහගත සිත් කීයක් තියෙනවද? 4ක් නෙමෙයි 2යිනේ තියෙන්නේ. දෝමනස්ස සහගත සිත් 2ක් තියෙනවා. උපේක්ඛා සහගත සිත් කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඇයි උපේක්ෂා සහගත සිත් 6ක් වෙන්නේ? ලෝභ මූල සිත් 8යි උපේක්ඛා සහගත සිත් 4ක් තියෙනවා. එතකොට මෝහ මූල සිත් දෙකම උපේක්ඛා සහගතයි. උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත සිත, උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත කියපුවම එතකොට 6ක් තියෙනවා. එතකොට බලන්න කීයක් තියෙනවද මෙතන? මේ ඒ විදිහට ගත්තාම 12ක් තියෙනවා. පැහැදිලිද? අසංකාරික සිත් කීයක් තියෙනවද? අසංකාරික සිත් ගත්තාම ලෝභ මූල සිත් 8යි අසංකාරික සිත් 4ක් තියෙනවා. ඒ වගේම ද්වේෂ මූල එක සිතක අසංකාරිකත එතකොට 5යි, මෝහ මූල සිත් දෙකම අසංකාරිකයි. එතකොට කීයක් තියෙනවද? 7ක් තියෙනවා. අසංකාරික සිත් එතකොට තියෙනවා මෙහෙම මෙතෙන් ගත්තොත් 7ක් තියෙනවා. සසංකාරික සිත් එතකොට කීයක් තියෙනවද? සසංකාරික සිත් 5ක් තියෙනවා. එතකොට කීයද? ඒත් 12යි. සම්ප්‍රයුක්ත සිත් කීයක් තියෙනවද? සම්ප්‍රයුක්ත සිත් කීයක් තියෙනවද? සම්ප්‍රයුක්ත සිත් තියෙද ලෝභ මූල සිත් 8යි සම්ප්‍රයුක්ත සිත් තියෙනවා කීයද? 4ක් තියෙනවා. එතකොට දේශ මූල සිත් දෙකම සම්ප්‍රයුක්තයි. අනිත් එක උද්දච්ච සම්ප්‍රයුක්ත සිත, විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත කියපුවා එතන කීයක් තියෙනවද? එතන කීයද? 8යි. 8ක් තියෙනවා. ඒතර විප්‍රයුක්ත සිත් තියෙන කීයද? 4යි. එතනත් එතකොට 12යි. ඔන්න ඔය විදිහට මේ බෙදීම කියන එක සිද්ධ වෙනවා. එතකොට දැන් මේක පැහැදිලිනේ නේද? ලියා ගත්තනේ. එතකොට ඔය විදිහට පැහැදිලිනේ නේද? සෝමනස්ස සහගත සිත් 4යි, දෝමනස්ස සහගත සිත් 2යි, ඊට පස්සේ උපේක්ඛා සහගත සිත් 6යි, එතන 12යි. ඒ සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා කියන ඒ ස්වභාවයෙන් ආවේ. ඊට පස්සේ අසංකාරික සිත් කීයක් තියෙනවද? 7ක් තියෙනවා. සසංකාරික සිත් 5ක් තියෙනවා. 12යි. ඊට සම්ප්‍රයුක්ත සිත් තියෙනවා, විප්‍රයුක්ත සිත් තියෙනවා. සම්ප්‍රයුක්ත සිත් 8යි, විප්‍රයුක්ත සිත් 4යි, එතන 12යි. පැහැදිලිද? ආයෙ තියෙනවා මෙහෙම. විහේතුක හේතුක සිත් ඊට පස්සේ අහේතුක සිත් ඒක හේතුක සිත් ඒ විදිහට දාන්න ඒක හේතුක ඒක හේතුක සිත්. එතකොට ওই විදිහට තියෙනවා. දි හේතුක සිත් එතකොට කීයක් තියෙනවද? දි හේතුක සිත් 11ක්. දි හේතුක සිත් තියෙනවා 10ක් තියෙනවා. දි හේතුක සිත් කීයද? 10ක් තියෙනවා. සමා වෙන්නේ. දි හේතුක සිත් 10යි. ඒ 10 මොනවද? ලෝභ මූල සිත් 8ත් දි හේතුකයි. ඒ වගේම ද්වේෂ මූල සිත් දේශ මූල සිත් දෙකක් තියෙනවා. දේශ මූල සිත් දෙකක් තියෙන. ඒ දෙක මොනවද? ද්වි හේතුකයි. එතකොට ද්වි හේතුක සිත් කීයද? 10යි. අහේතුක සිත් ඒක හේතුක සිත් කීයක් තියෙනවද? 2යි. මොනවද? මෝහ මූල සිත් දෙක ඒක හේතුකයි. පැහැදිලිද? එතකොට කීයක් වෙනවද? අන්න අහේතුක ද්වි හේතුක ඒක හේතුක භාවයෙන් 12ක් තියෙනවා. පැහැදිලිද? ද්වි හේතුක මේ කියන්නේ අකුසල කතාවෙමයි. හරිද? ඒතර අකුසල් සිත් 12 ද්වි හේතුක සිත් 10ක් තියෙනවා. ඒක හේතුක සිත් කීයක් තියෙනවද? 2ක් තියෙනවා. එතකොටත් ඒ විදිහට 12ක් වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ
නැවත මේ අකුසල් සිත් 12 ගත්තාම මේ අකුසල් සිත් 12 අකුසල් සිත් 12න් කර්මපත සිද්ධියටපත් වෙනකොට කර්මපත දැන් අකුසල් සිත් 12 ගත්තාම ඒ අකුසල් සිත් 12 කර්මපත පූර්ණේ වීම කියන එක සිද්ධ වෙනකොට අකුසල් සිත් 11කින් තමයි උද්දච්ච සම්පයුත්ත සිත හැරපියලා උද්දච්ච සම්පයුත්ත කියන මේ උද්දච්ච යුත්ත කියන මේ සිත අයින් කරන්න ඕනේ. පැහැදිලි. ඒ සිත අයින් කරපුවම සිත් කීයක් තියෙනවද? 11ක් තියෙනවා. ඒ 11න් මොකද වෙන්නේ? දස අකුසල කර්මපතයන් සිද්ධ වීම කියන එක සිද්ධ වෙනවා. පැහැදිලිද? දස අකුසල කර්මපතයන් සිද්ධ වෙනවා. කීයකින්ද? අකුසල් සිත් 12න් සිත් 11කින්. පැහැදිලිද? අකුසල් සිත් 12න් සිත් 11කින් තමයි මෙන්න මේ දස වැදෑරුම් අකුසල කර්මපතයන් සිද්ධ වීම කියන එක සිද්ධ වෙන්නේ. අනිත් කාරණේ තමයි දැන් මෙන්න මේ අකුසල් සිත් 12ම තියෙනවනේ. අකුසල් සිත් කීයද? සිත් 12ක් තියෙනවනේ. මේ 12න් විපාක සැලසනකොට ඒ විපාක සැලසීම කියන එක සිද්ධ කරනකොට එක සිතකින් තමයි විපාකත්වයේ සැලසන්නේ. මොකක්ද? උපේක්ඛා සහ අහේතුක. ඒක තියෙන ඉස්සරහට අපිට අහේතුක උපේක්ඛා සහගත අහේතුක උපේක්ඛා සහගත සම්තීරණ සිටී. අකුසල විපාක හොඳේ. මෙතනට එන්නත් උන අහේතුක අකුසල විපාක කියලා. අකුසල විපාක හොඳේ විපාක අහේතුක අකුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ සිටී. පැහැදිලිද? එතකොට මේ අකුසල් සිත් 12න් කර්ම සිද්ධ වෙනකොට විපාකත්වයේ සැලසෙනකොට ප්‍රතිසන්දි විපාකය කියන එක සලසන්නේ අහේතුක අකුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ සිතින්. ඒක අහේතුක සිතක්. හරිද? ඊළඟට දැන් අපි දැන් කතා කරලා ඉවරයිනේ. මොනවද අකුසල් සිත් 12ම අපි කතා කරලා ඉවර වුණානේ. අකුසල් සිත් 12 අපි කතා කරලා දැන් අපි ඊළඟට එන්නේ මොනවටද? අහේතුක සිත් වලට. එතකොට අහේතුක සිත් වලදී මේ අහේතුක අකුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ සිත් පිළිබඳව අපිට ඉගෙන ගන්න පුළුවන්. නමුත් දැනට මම අර කියලා දුන්නේ මේක දැනගන්න මේ වගේ ඒ ඇති වෙනු ලබන ආකාරය. එතකොට දැන් මේ කියපු කාරණා සියල්ල ගත්තාම පින්වතුල්ලා හැම දිනෙකටම පැහැදිලි ඇති මොකක්ද මේ පිරිසට හොඳට පැහැදිලි ඇති අකුසල් සිත් කීයක් තියෙනවද කියන එක පිළිබඳව එයා කොහොමද පහළ වෙන්නේ කියන එක පිළිබඳව ඒ පිළිබඳව අපි දැන් කතා කරා. හොඳයි එහෙනම් මොනවා හරි තව ගැටලු තියෙනවද අපි කතා කරපු වාගේ? ගැටලු තියෙනවද? ඔව් ඔව් ඒ කිව්වේ මට තේරුන්නේ ආපු ප්‍රශ්නේ. නෑ. ඒ කියන්නේ දැන් ලෝභ මූල සිත් 8යි, ද්වේෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යිනේ. ඒ අකුසල් සිත් 12. දැන් විපාකත්වයේ සලසනකොට විපාකය කියන එක ප්‍රතිසන්දි කෘත්‍යයක් සිද්ධ කරන එකක්නේ. ඒකේ කර්මපත පූර්ණණයටපත් වෙන ඒවා තමයි ප්‍රතිසන්දි විපාක සලසන්නේ. ප්‍රතිසන්දි විපාක සලසනකොට ප්‍රතිසන්දි විපාක සලසන්නේම එක හිතකින්. අකුසල් පැත්තේ. ඒක තමයි අහේතුක අකුසල විපාක උපේක්ඛා සම්තීරණ සිත්. දැන් කුසල පැත්තේ එහෙම නෙමෙයිනේ. කුසල පැත්තේ තියෙනවනේ. හරි ප්‍රතිසන්දි විපාක සැලසුම් ලබන්නේ දැන් කාමාවචර 8 ගත්තොත් කාමාවචර කුසල 8ෙම ප්‍රතිසන්දි විපාක සැලසන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? එතකොට නමුත් අකුසල සිත්වල ගත්තොත් විපාක සැලසන්නේ අහේතුක. දැන් විපාක සැලසුණු ලබන සිත් තියෙන. දැන් අහේතුක විපාක තියෙනවා. ඒ වගේම අකුසල විපාක අහේතුක තියෙනවා. ඒ වගේම කුසල විපාක අහේතුක තියෙනවා. ඒ විදිහටම කුසල් මේ ත්‍රි හේතුක කුසල විපාක වශයෙන් උත් තියෙන, ද්වි හේතුකත් ඒ විදිහටත් තියෙනවා. පැහැදිලිද? දැන් ද්වි හේතුක විපාක සැලසෙනු ලබන එකක්වත් ත්‍රි හේතුක විපාක සැලසෙනු ලබන එකක්වත් අකුසල් සිත්වල නැහැ. පැහැදිලිද? එතකොට අකුසල් සිත් කියන ඒවා ත්‍රි හේතුක වෙන්නෙත් නැහැ, ද්වි හේතුකයි. එහෙමත් නැත්නම් ඒක හේතුකයි. අකුසල් සිත් කියනවා. නමුත් අකුසල් සිත්වල විපාක සැලසනකොට ද්වි හේතුක විපාකකුත් නැහැ, ත්‍රි හේතුක විපාකයකුත් නැහැ. සුගති අහේතුක විපාකයකුත් නැහැ. අකුසල් සිත් වලින් ප්‍රතිසන්දි විපාකත්වයේ සලසනකොට දුගති අහේතුක ප්‍රතිසන්දි විපාක එක්ක තිරිසං ලෝකයක නැත්නම් പ്രേත ලෝකයක නැත්නම් අසුරපාය නැත්නම් අවීච මහා නිරේතම ප්‍රතිසන්දි විපාකත්වයේ සැලසීම කියන එක සිද්ධ කරනු ලබන්නේ. නමුත් කුසල් වලින්
කුසල් සිත් කාමාවචර කුසල් සිත් තියෙනවනේ. ඒ කාමාවචර කුසල් සිත් 8ක් තියෙනවනේ. ඒ කුසල් සිත් 8 ත්‍රි හේතුක ප්‍රතිසන්දි විපාකත් සලසනවා. දැන් කාමාවචර ත්‍රි හේතුක කුසලුත් තියෙනවා. පැහැදිලිද? කාමාවචර ත්‍රි හේතුක කුසලුත් තියෙනවා. ඒ කාමාවචර ත්‍රි හේතුක කුසල් වල ත්‍රි හේතුක ප්‍රතිසන්දි විපාකත් තියෙනවා. ඇතැම් කාමාවචර කුසල් තියෙනවා. ඒවා ත්‍රි හේතුක මට්ටමට නොකරපු කුසල් තියෙනවා. ඒ කුසල් වලින් මොකද වෙන්නේ? සමහර වෙලාවට ඒවා ඕමක වෙන්න දේවල් නිසා එක එක කාරණා තියෙනවා. මම ඒවා ඒ තැන් වලදී කියලා දෙන්නම්. දැනට සාමාන්‍යයෙන් දැනගන්න. ඒ කාමාවචර ඇතැම් කුසල් වලින් ද්වි හේතුක ප්‍රතිසන්දි විපාකස් සැලසෙනවා. ඒ වගේම සුගති අ හේතුක ප්‍රතිසන්දි විපාකස් සැලසීම කියන එක සිද්ධයි. අන්න ඒ විදිහට තමයි තියෙන්නේ. පැහැදිලිද? හොඳයි එහෙනම් අපි අදට එන වැඩසටහන නතර කරමු. මෙතෙක් වෙලා අපි සාකච්ඡා කරා. ඉතින් අද මේ අභිධර්ම කරුණු වල ලෝභ මූල සිත්, ද්වේෂ මූල සිත් පිළිබඳවත් ඒ වගේම මෝහ මූල සිත් පිළිබඳව. එතකොට දැන් අදින් අපේ අකුසල් සිත් පිළිබඳව කතා කරලා හවර කරන්න යෙදුණා. අකුසල් සිත් පිළිබඳව අපි කතා කරලා හවර කරන්න යෙදුණා. මෙතෙක් වෙලා මේව සාකච්ඡා කරලා ජනිත කරගත්තා වූ සකල විද කුසල සම්භාර ධර්ම හැම දිනාටම අමා මහ නිවන පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටුවා ගන්න. ඉතින් මේ වැඩසටහන් සියල්ල පටිගත කරලා බොහෝ දෙනෙකුට නරඹන්න බලන්න ඒ කටයුතු සංවිධානය කරලා දෙන අපේ පින්වත් පුණ්‍ය ශ්‍රී තුසන්ත මහත්මයාට අපි තාමත් මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරන ආශිර්වාද සිද්ධ කරනු ලබනවා. පින්වත් පුණ්‍ය ශ්‍රී තුසන්ත මහත්මයාටත් මේ උතුම් කුසලයේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් පින් දෙනවා. හොඳයි සියලු දෙනාට තෙරුවන් සරණයි.